ආයුබෝවන් SPPTD වැඩසටහන. ඔබ පාසල් ප්‍රජාවයි. ඔබ ගුරු භවතෙක්. SPTD හා සිසුවා SPTD හා පාසල. මොකද්ද මේ SPTD? මෙය බිහි වුණේ කොහොමද? මීට විශාල පසුබිමක් තියෙන. නමුත් ඉතාමත් කෙටියෙන් ඔබට දෙයක් කියන්න. මේ බිහි වුණේ කොහොමද කියලා. බොහෝ පාසල්වල යම් යම් ගුරු අවශ්‍යතා පැන නගිනවා. එක්තරා පාසලක පැන නගුණු ගුරු අවශ්‍යතාවයක් වෙනුවෙන් පිටතින් සම්පත්දායකයන් ඒ අවශ්‍යතාවය පියවා ගන්නට සොයා ගන්න ඉතා අපහසු වුණා. සම්පත්දායකයන් වැඩි මිලක් ඒ වගේ දෙයක් ඉල්ලුවා. සහ උන්ට එන්න කාර්යයක් තිබුණේ නැහැ වගේ ප්‍රශ්න තිබුණා. ඊට විසඳුමක් විදිහට ඒ පාසලේම ගුරුවරයෙක් සම්බන්ධ කරන ඒ අවශ්‍යතාවය ඉටු කරගත්තා. SPTD බිහි වෙන්න මූලිකම හේතුව වුණේ ඔය ක්‍රියාදාමයයි. ඉතින් මේ වැඩසටහන තුළ අපි ඔබට ඉදිරිපත් කරන්නේ බොහොම සාරාංශගත වූ තොරතුරු පද්ධතියක්. වැඩිදුර තොරතුරු ඔබට SPTD අත්පොත් ඇසුරින් ලබා ගන්න පුළුවන්. SPTD කියන්නේ School Based Teachers Development කියන එකයි. පාසල් පාදක ගුරු සංවර්ධනය. මේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන විදියට තමයි සලකන්නේ. ඇයි මේ SPTD මෑතකදී SPPTD වුණේ? ඇයි මේ P? මේ මොකද්ද? P කියන්නේ ප්‍රොෆෙෂනල්. ඒ කියන්නේ විශිෂ්ට ගුරුවරයෙක්. අපිට ඕනෑ තරම් ගුරුවරු ඉන්නවා. නමුත් විශිෂ්ට ගුරුවරු ඉන්නේ කී දෙනාද ශ්‍රී ලංකාව තුළ? මේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ඔබ විශිෂ්ට ගුරුවරයෙක් කිරීමයි. ලෝකයේ OECD දියුණු රටවල ගුරුවරුන් සමග ශ්‍රී ලාංකික ගුරුවරයා සංසන්දනය කරනකොට ජාත්‍යන්තර වර්ගීකරණය ඉතා පහළ මට්ටමක සිටින්නේ. ඒ කියන්නේ යොදන පිරිවැයට ප්‍රතිලාභය ඉතා අඩුයි. එනම් ශිෂ්‍ය සාධනය අඩුයි. ශ්‍රී ලාංකීය අනාගත පරිපුර ලෝකයේ උසස් ජාත්‍යන්තර අධ්‍යාපන තරයට ගෙන ඒම අරමුණු කරගත් යුනෙස්කෝව ශ්‍රී ලාංකික ගුරුවරයා ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට EPSI පාසල් නගා සිටුවීමේ වැඩසටහන ඔස්සේ SPTD වැඩසටහන මගින් ඍජුවම ගුරු සංවර්ධනය සඳහා මඟ පාදලා තිබෙනවා. ඇයි මෑතකදී SPPTD උනේ? කීප දෙනෙක් කරන විට බොහෝ ශ්‍රී ලාංකික ගුරුවරුන් ඉතා අඩු වෘත්තීය මට්ටමක තමයි සිටින්නේ. අදාළ දැනුවත්භාවය සුදුසුකම්, ඒ කියන්නේ ඩිප්ලෝමා, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වගේ තිබුණත් ඒවා භාවිතයේදී ඉතා අඩු මට්ටමක තමයි පවතින්නේ. ඔබ බලන්න 21 වන සියවස සඳහා අපේ ගුරුවරු වෘත්තියක් ලෙස ඉගැන්වීම අපේ ගුරුවරුන් සිදු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉගෙනීම අපේ සිසුන් සිදු කරනවා. ඔබ දකින මේ chart එක. මේ වගේ charts හුඟක් අපි විග්‍රහ කරන්නේ මේ වැඩසටහන තුළ. මොකද අතිවිශාල වූ කාලයක් වැය වෙන නිසා. නමුත් ඔබට වීඩියෝ එක නතර කරලා මේ කරුණු ඔබට අධ්‍යයනය කළ හැකියි. ඔබ බලන්න මේ අනාගත පුරවැසියා. මේ 21 වන සියවස සඳහා අපේ අනාගත පුරවැසියා. ඔබ බලන්න අපේ අනාගත පුරවැසියා කොහොම කෙනෙක්ද වෙන්න ඕන? අපි ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඔබට පුළුවන් මේ තොරතුරු ටික කියවා ගන්න. වැඩිදුරටත් ඔබට පුළුවන් මේ SPPTD ගුරු අත්පොත් භාවිතා කරන්න. මෙහිදී KASP ගුරු මොඩලය සංවර්ධනය විය යුතු බව යුනෙස්කෝව නිර්දේශ කරනවා. ඔබ දන්නවා KASP කියන්නේ මොකක්ද කියලා? දැනුම ආකල්ප කුසලතා පුරුදු කියන මොඩල් එක. ශ්‍රී ලංකාවට අවශ්‍ය ගුරුවරයෙකු නොව ප්‍රොෆෙෂනල් ටීචර් කෙනෙක්. ඒ කියන්නේ විශිෂ්ට ගුරුවරයෙක්. අපිට අවශ්‍ය විශිෂ්ට ගුරුවරයෙක්. විශිෂ්ට ගුරුවරයෙකු බිහි කිරීම අසීරු දෙයක්. ඒ වෙනුවෙන් සංවර්ධිත රටවල් වල වගේම SPPTD ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා.
බොහෝ ගුරුවරු පවසනවා අපිට තියෙන උගන්වන්න නෙමෙයි කොළ පුරවන්න කියලා. නමුත් ඔබ දන්නවාද ලෝකයේ අංක 1 රටවල් සමග සංසන්දනය කිරීමේදී අපේ බොහෝ ගුරුවරුන්ගේ ඍණ ආකල්ප ගැන. ඔබේ ගුරු වෘත්තීය සංවර්ධනය උසස් කරගන්නේ කොහොමද? මෙන්න අපේ බොහෝ ගුරුවරුන්ගේ ඍණ ආකල්ප. බලන්න ඔබත් ඉන්නේ මෙතනද කියලා. මේ දෙබස දිහා බලන්න. විවිධ වූ අදහස් මෙහි පළ වෙනවා. මේ බලන්න. ඒ වෙනුවෙන් සංවර්ධිත රටවල් වල වගේ SPPD ශ්‍රී ලංකාව තුලත් ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවද දකුණු කොරියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජපානය, නෙදර්ලන්තය වගේ උසස් අධ්‍යාපනය ඇති රටවල ගුරුවරු අපිට වඩා කාර්ය යෙදවීම, වාර්තාකරණය, ඒ වගේ වෘත්තීය සංවර්ධනය සිදු කරනවා. එහිදී ගුරු වෘත්තිය අපිට වඩා ඉතා අසීරු. අපිට වඩා වැඩ ගොඩාක් තියෙනවා. ඒ නිසා තමයි ඒ රටවල් උසස් මට්ටමකට ඒ අධ්‍යාපනය ගෙනවිත් තිබෙන්නේ. ඔබ බලන්න ඔබේ ගුරු වෘත්තීය සංවර්ධනය උසස් කරගන්නේ කොහොමද කියලා. SBPTD ලෝක තත්ත්ව දර්ශක. ඉගැන්වීම් සාමාන්‍ය කාලයේ සතියකට පැය 15-25ක් අතර. ඇමරිකාවේ නම් සතියකට පැය 20ක්, වසරකට පැය 1800ක්. ලංකාවේ නම් සතියකට පැය 26ක්. ඒ කියන්නේ දවසකට කාලච්ඡේද 8ම වැඩ කළොත්. ලෝකේ දියුණුම සංවර්ධිත රටවල් 38. ප්‍රාථමික පැය 15යි, ද්විතීක පැය 12යි. ශ්‍රී ලංකාවෙත් බොහෝ සංශෝධන සිදු වෙනවා නම් හොඳයි අධ්‍යාපනය තුල. ජපානය, කොරියාව, සිංගප්පූරුව වගේ රටවල පාසල් කාර්ය 35යි, ෆේස් ටු ෆේස් ටීචින්. තවත් 35ක් වෘත්තීය සංවර්ධනයට. ඔබ බලන්න උගන්වනවා හා සමාන කාලයක් වෘත්තීය සංවර්ධනයට ගුරුවරු යොදවලා තියෙනවා. 20ක් විශේෂ සංවර්ධනයට, 10ක් ශිෂ්‍ය පරිපාලනයට සහ ඇගයීමට. බලන්න මනා වූ සංවිධානාත්මක ව්‍යුහයක් තුල මේ ගුරුවරු කටයුතු කරනවා. ඒකයි අධ්‍යාපනය උසස් මට්ටමකට ඇවිත් තියෙන්නේ. SPA ඉහළම මට්ටම දකුණු කොරියාව. අධ්‍යාපනය අතින් ඉහළම තැනක තිබෙන රට. උගන්වන්නන් ඉගෙන ගනිමින් ඉගැන්වීම. මේක ඉතා හොඳ සංකල්පයක්. අපේ ගුරුවරුන් අප්ඩේට් වීමට ඉතා අකමැතියි. වෘත්තීය වෙනුවෙන් වැඩිපුරම කියවීම හා පරිහරණය කරන අය වන්නේ වෛද්‍යවරු, ඩොක්ටර්ස් ඇන්ඩ් ලෝයර්ස්, නීතිඥයන්. ෆින්ලන්තයේ සෑම සතියකටම පැය 4ක් තම විෂය කරුණු වර්ධනයට ඒක රාශි වෙනවා. තත්ත්වකව විශේෂම ක්වොලිටි සර්කල්ස් ඇසුරින්. පාසල්, කොට්ටාස, කලාප යන මට්ටම් වලින් මේ මගින් ඉදිරි සතිය සැලසුම් කරගන්නවා. ඔබ හිතන්න අපි එහෙම සැලසුම් කරගන්නවද කියලා. දකුණු කොරියාවේ අවුරුදු 3ක් ඇතුළත පැය 90ක පුහුණුව අනිවාර්යයි. නැත්තම් ගුරුවරයාගේ ඉගැන්වීම් ලයිසන් එක කැන්සල් කරනවා. ලංකාවෙත් එහෙමම නම් හොඳයි නේද? සිංගප්පූරුව, නෙදර්ලන්තය වසරකට පැය 100යි. තවත් බොහෝ දියුණු රටවල් අන්තර්ජාල මගින් වෘත්තීය සමාලෝචනය සිදු කිරීම අනිවාර්යයි. වෘත්තීය ජාලගත ඉගෙන ගැනීම මේක සුවිශේෂී කන්සෙප්ට් එකක්. ඔබේ පරිවර්තනය KASP මගින් සිදු කරගන්න. ආකල්ප, සැලසුම, පෙර සූදානම, ප්‍රත්‍යාවේක්ෂණය, බාහිර නිර්දේශ පිළිගෙන ක්‍රියාත්මක කිරීම, අඛණ්ඩ වෘත්තීය සංවර්ධන සංස්කෘතියක් බිහි කරලීම සහ පවත්වාගෙන යාම. ප්‍රධාන ලෙසම මේ තොරතුරු, මේ සංකල්ප ටික අපිට අවශ්‍යයි. SBPTD PSI, ඒ කියන්නේ පාසල් නගා සිටුවීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනක්. ඔබ දන්නවද TPAC මොඩුල් එක ගැන? මොකද මේ TPAC මොඩුල් එක? ගුරුවරු කෙසේද වෘත්තීමය වන්නේ? ආකල්පතින් අංක 1ට ගුරුවරයා පරිණත විය යුතුයි. ආකල්ප සුවිශේෂ වූ සංකල්පයක්. ගුරු කුසලතා අතිශයින් පරිණත වෙන්න ඕන. කුසලතා ප්‍රධාන කුලක 3ක්. පළවෙනි එක තාක්ෂණික දැනුම TK.
ටෙක්නිකල් නොලෙජ්. පරිගණක අන්තර්ජාල විතරක් නෙවෙයි පන්ති කාමර සැකසීම පවා මේට අයිති වෙනවා. දෙවෙනි එක විෂය අන්තර්ගත දැනුම CK content knowledge. සමස්ත විෂය ධාර විතරක් නෙවෙයි අමතර දැනුම පවා ඊට බද්ධ වූ සහ අමතර දැනුම පවා අපි ලබා ගත යුතුයි. තුන්වෙනි එක තමයි ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව PK practical knowledge. සමස්ත පාඩමට ප්‍රවේශය ළමයට උගන්වන්නේ කෙසේද? පෙර සූදානම කියන දේ මේ තුල තිබෙනවා. විශේෂයෙන්ම ඩිප්ලෝමා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා, MA, PhD වගේ ඉගැන්වීම් ගුරු පුහුණුව මේ තුල අන්තර්ගතයි. ඔබ දකිනවා ස්කූල් බේස් ටීචර්ස් ඩෙවලොප්මන්ට් පාසල් පාද ගුරු සංවර්ධනයේ මේ කියන මොඩුල් එක. පාසල් පාද ගුරු සංවර්ධනයේදී විශේෂම තාක්ෂණ වේදී අධ්‍යාපනික දැනුම, තාක්ෂණික දැනුම, විෂය අන්තර්ගත දැනුම අත්‍යවශ්‍යයි. වඩාත් පැහැදිලිව ඔබ දකිනවා TPAC මොඩුල් එක. බලන්න මැද ඡේදනය වෙන තැන. මේ කියන කරුණු තුනේම අන්තර්ගතය ගුරුවරයා තුළ තිබිය යුතුයි. පාසල් පාදක ගුරු සංවර්ධනයේදී TPK තාක්ෂණික දැනුම සහ අධ්‍යාපනික දැනුම කියන දේ අර ඡේදනය වෙන සංකල්ප සම්බන්ධව තමයි අපි මේ විග්‍රහ කරන්නේ. TCK තාක්ෂණික දැනුම සහ විෂය අන්තර්ගත දැනුම. PCK අධ්‍යාපනික දැනුම සහ විෂය අන්තර්ගත දැනුම. ඔය සංකල්ප ඡේදනය වෙලා අවසානයේදී මැද ඡේදනයේදී විෂය අන්තර්ගත දැනුම TPAC එක විශේෂම තාක්ෂණික දැනුම සහ අධ්‍යාපන දැනුම වගේම විෂය අන්තර්ගත දැනුමත් සමග සංකලනය වෙලා ඒ මට්ටම අපේ ගුරුවරුන් තුළ ගොඩනැගිය යුතුයි. ඉගැන්වීමේ තව මොඩලයක් විදියට ඉන්පුට් ප්‍රොසෙස්, අවුට්පුට් ප්‍රොසෙස්. නිපුණතාවයන් ලබා දීම සහ විෂය ප්‍රතිඵල ලබා ගැනීම. අප උගන්වන්නේ කෙසේද? ළමයින්ට අධ්‍යාපනික දැනුම, pedagogical knowledge. වැඩිහිටියන්ට නම් විශේෂයෙන්ම මානව විද්‍යාත්මක දැනුම, anthropological knowledge එක ඕන. මොකද මේ දෙකම අවශ්‍යයි. සමස්ත ගුරුවරු මේ කාර්යයන් තුනටම සංවර්ධනය විය යුතුයි. අපිට අවශ්‍ය ගුරුවරයෙක් නොව ඉහත කාරණා තුනෙන්ම සන්නද්ධ ගුරුවරයෙක් TPAC මොඩල් එක අනුව. We want a professional teacher. ඔබ දන්නවා ප්‍රොෆෙෂනල් කියන්නේ විශිෂ්ටත්වයෙන් යුත් ගුරුවරයෙක්. යුනෙස්කෝ වේ දැක්ම. පළවෙනි දේ ආකල්ප, attitude. දෙවෙනි දේ දැනුම, knowledge. තුන්වෙනි එක පන්ති කාමර ඉගැන්වීම, classroom practice. ඔබ මේ රූපරුවම් තුළ දකිනවා ඊට අදාළ වූ යම් යම් ක්‍රියාකාරකම්. ගුරුවරයෙක් කෙසේද ළමයි අතරට ගොස් අවශ්‍ය සහාය ලබා දෙමින් ඉගැන්වීමේ කාර්යයේ නිරත වෙන්නේ කිය. ඒ වගේම අවශ්‍ය දැනුම සහ අඩුපාඩු සකසා ගන්න කෙසේද කියලා. ගුරුවරුන්ගේ වෘත්තීයතාවය ඉහළ නැංවීම ප්‍රාර්ථන. විශේෂයෙන්ම ගුරුවරුන්ගේ ආකල්ප හා ඇදහිලි. ගුරුවරුන්ගේ දැනුම සහ කුසලතා. ගුරුවරුන්ගේ පන්ති කාමර ඉගැන්වීම. අපි මීට කණි රූපරාමයේ පෙන්නපු අන්තර්ගතය තමයි මේ. මේ තුලින් ගුරුවරයාගේ සමස්ත වෘත්තීයතාවය ඉහළ නැංවෙනවා. ඔබ දකිනවා මේ රූපරාමය. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. 2016 ෆ්‍රේම් එක. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාමුව. වෙනස් වන ලෝක තත්ත්වයන්ට අනුව ගුරුවරු සූදානම් කිරීම. මේ අනුව පාසල් තුළ SBPTD ප්‍රචලිත වුණා. මේ මගින් ගුරුවරු සූදානම් කිරීම සිදු වුණා. ඉගෙනුම ඉගැන්වීම මානව කලාවක්.
ඉගෙන ගන්නන්ගේ දැනුම, ඉගැන්වීමේ ගුරු කුසලතා, ඉගැන්වීමේ ක්‍රමවේද එහෙම නැත්නම් තාක්ෂණය මේ සඳහා බලපාන. SPPTD සඳහා ශ්‍රී ලංකාවේ නිර්වචන. මේක අඛණ්ඩ ක්‍රියාවලියක්. කිසිම තැනකින් නතර වෙන්නේ නැහැ. දිගින් දිගටම ගුරු ඉගැන්වීමේ කාර්යභාරයේදී මේ සිද්ධ වෙනවා. පාසල් මට්ටමින් ක්‍රියාත්මකයි. ගුරු හැකියා වර්ධනය වෙනවා. ගුරු ආත්ම ශක්තිය වර්ධනය වෙනවා. විශේෂයෙන්ම ඉගැන්වීමට. ශිෂ්‍ය සාධන ඇති කිරීමට පාදක වෙනවා. ඉගැන්වීම් සංස්කෘතිය නිර්මාණය කර ගන්නවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. ගුරු සංවර්ධන සංස්කෘතියක් බිහි වෙනවා. මේක හොඳ කන්සෙප්ට් එකක්. ගුරු සංවර්ධන සංස්කෘතිය. පාසලේ ගුරු අවශ්‍යතා පාදක කරගත් වැඩසටහන අපි සිදු කරන්න ඕන. ඉගැන්වීම් ක්‍රියාවලියට ඍජුවම බලපාන ප්‍රශ්නයක් ගැටලුවක් තෝරාගෙන එයට පිළියම් යෙදීම තමයි අපි සිදු කළ යුත්තේ. මොකක් වූ වැඩසටහනක් කිරීම නොවේ. මේට හොඳම සම්පත්දායකත්වය, ඒ කියන්නේ රිසෝස් පර්සන් සිටින්නේ තමන්ගේම පාසලේ. එහෙම නැති අවස්ථාත් කලාතුරකින් තියෙන්න පුළුවන්. මේ සඳහා බලපාන ගැටලු තියෙනවා. මොන දේ කරන්න ගියත් ගැටලු මතුවෙනවා. පාසලේ කෙනෙක්ගෙන්ම ඉගෙන ගැනීමට අකමැති වීම. ඒ කියන්නේ සමපදස්ත ඉගැන්වීම සම්බන්ධව. මුගක් අය කැමති නැහැ. සමපදස්ත ඉගැන්වීම තුළ නිරත වෙන්න. අදාළ ප්‍රශ්නයම ඉලක්කගත නොවී. එහෙමත් වෙන්න පුළුවන්. අදාළ ප්‍රශ්නය හඳුනා නොගැනීම. ගුරුවරයාගේ හොඳම ගුරුවරයා සිසුවා වේ. ඉගැන්වීම් කාර්යයේදී ඉතා සියුම්ව සිසු අධ්‍යයනය තුළින් සිසු දුබලතා සහ ගැටලු සඳහා ප්‍රතිකර්ම යෙදන්න පුළුවන්. මේ තුළින් ගුරුවරයා පරිණත බවට පත් වෙනවා. එහෙමනම් සමපදස්ත ඉගෙනුම් ක්‍රමයේදී තම ආචාර්ය මණ්ඩලයේ නවක ගුරුවරයාගෙන් පවා ඉගෙන ගැනීමට යමක් තිබේ නම් අප ලැජ්ජා වෙන්න ඕනි කුමටද? අපේ ප්‍රධානම නියදිය සිසුන් නම් අපිට ඉගෙන ගන්න අපි අපේ සමපදස්ත නවක ගුරුවරයෙක්ගෙන් පවා අපිට වඩා සේවා අධ්‍යක්ීම් අඩු ගුරුවරයෙක්ගෙන් පවා ගන්න යමක් තිබේ නම්, හරවත් දෙයක් තිබේ නම් අප ඒ ගන්න පසුබට විය යුතු නැත. අප ඇත්තරම ලැජ්ජා විය යුත්තේ ගුරු කාර්යභාරය හරි හැටි අප අතින් ඉටු නොවීම පිළිබඳවයි. ඔබ දන්නවා සමහර කාරණාවලදී අපි අනවශ්‍ය කාරණා ඔස්සේ දුවන්නේ. එය සම්පූර්ණයෙන් වැරදි සහගත දෙයක්. වැඩිම දැනුම් මට්ටමක් තියෙන ගුරු භවතුන් එය හරි හැටි අවබෝධ කර නොගැනීම ඉතා කනගාටුවට කරුණක්. ඔබ දකිනවා මෙහි පාසලේ SPPTD සංවිධාන ව්‍යුහය, විශේෂයෙන්ම පාසල් සංවර්ධන විධායක කමිටුව සහ පාසල් කළමනාකරණ කමිටුව එක්ව විදුහල්පති ප්‍රමුඛතාවයෙන් මේ සංවිධාන ව්‍යුහය ගොඩනැගිය හැකි. පාසල් සංවර්ධනයට SPPTD දායක වන්නේ කොහොමද? සියලු ශිෂ්‍ය සාධන ගැන අඛණ්ඩව අවධානය යොමු වෙනවා. ගුරු ශක්තින් සහ දුර්වලතා හඳුනාගෙන ඉගෙනුම් කටයුතු සැලසුම් කිරීම සිදු කරන්න පුළුවන්. ගුරු කාර්යක්ෂමතාවයේ කේන්ද්‍ර කොටගත් ක්‍රියාවලියක් සැලසුම් කිරීම. පාසල් ප්‍රජාවේ ඍජු අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු වීම. විශේෂම අධ්‍යයන සහ අනධ්‍යයන කියන කොටස් දෙකම. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකතාවය තහවුරු කිරීමේ ක්‍රියාවලියට ඍජු දායකත්වයක් සැපයීම. පාසල් සත්‍යය සහතික කරන්න. විශේෂයෙන්ම පාසලේ අරමුණු තීරණය කරන්න. ඒවා සාක්ෂාත්කරණය පිළිබඳව තොරතුරු එක්රැස් කරන්න. පාසලේ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කරන්න. ප්‍රධාන ගැටලු හඳුනා ගන්න. ඒවා වර්ගීකරණය කර අවශ්‍ය වැඩසටහන් කරන්න. ගැටලු පදනම් කර කේන්ද්‍ර කර පාසල් පාදක වාර්ෂික සැලසුම අපිට හදන්න පුළුවනි. පාසල් මට්ටමේ SPPTD අනුකමිටු 2019-45 දරන චක්‍රලේඛනයේ අනුව SPPTD අනුකමිටුවත් සැලසුම් අනුකමිටුවත් අපිට අවශ්‍යයි. විශේෂම චාට් සඳහා ඔබට පුළුවන් ගුරු SPPTD
ගුරු අත්පොත එහෙම නැත්නම් අත්පොත භාවිතා කරන්න. පාසල් සංවර්ධන විධායක කමිටුව හා පාසල් කළමනාකරණ කමිටුව විසින් මෙහි සංඛ්‍යාව තීරණය කරන විශේෂයෙන්ම SBPTD අනු කමිටුවේ සමාජිකයන් 3-10ක් අතර සංඛ්‍යාවක්. පාසලෙන් පාසලට කීයද කියන එක අපිට ඒ අනුව තීරණය කරන්න පුළුවන්. එක් අංශ නියෝජනය වන ලෙස ජ්‍යෙෂ්ඨත්වය ඒ වගේම අධ්‍යාපනය සහ වෘත්තීය සුදුසුකම් මත සමාජිකයන් පත් කිරීම අපි සිදු කරමු. ඔබ දන්නවා පාසලේ ඉන්න ගුරුවරුන්ගේ මට්ටම් ගැන. එතකොට ඒ අය සුවිශේෂත්වය මත මෙයට පත් කළ හැකි. මෙයට නායකයෙක් පත් කරගන්න. එතකොට පාසල් මට්ටමේ කාර්යභාරයේදී තබාගත යුතු වාර්තා තමයි මේ. SBPTD වාර්ෂික සැලැස්ම, SBPTD ලොග් පොත, සියලුම විශේෂ සටහන් වැඩසටහන් පිළිබඳව වෙන වෙනම ලිපිගොනු. විශේෂයෙන්ම අරමුණු, අන්තර්ගතය, අයවැය වගේ දේවල්. ත්‍රිමාසික ප්‍රගති වාර්තා. SBPTD යෝජනා පොත විශේෂයෙන්ම ස්ටාෆ් රූම් එකේ අපිට තියන්න පුළුවන්. එතෙන්දී අපිට යෝජනා ලබා ගන්න පුළුවන්. SBPTD නියාමන වාර්තා ඒ වගේම මෙහි පසුවිපරම අපි සිදු කළ යුතුයි. ඒ සඳහා සියලුම වාර්තා අපි තබාගත යුතුයි. ඇයි මෑතකදී SBPTD උනේ? කීප දෙනෙක් හැරුණු විට බොහෝ ශ්‍රී ලාංකික ගුරුවරුන් ඉතා අඩු වෘත්තීය මට්ටමක තමයි සිටින්නේ. අදාළ දැනුවත්භාවය සුදුසුකම්, ඒ කියන්නේ ඩිප්ලෝමා, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වගේ තිබුණත් ඒවා භාවිතයේදී ඉතා අඩු මට්ටමක තමයි පවතින්නේ. ඔබ බලන්න 21 වන සියවස සඳහා අපේ ගුරුවරු වෘත්තියක් ලෙස ඉගැන්වීම අපේ ගුරුවරුන් සිදු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉගෙනීම අපේ සිසුන් සිදු කරනවා. ඔබ දකින මේ චාර්ට් එක. මේ වගේ චාර්ට්ස් හුඟක් අපි විග්‍රහ කරන්නේ මේ වැඩසටහන තුළ. මොකද අතිවිශාල වූ කාලයක් වැය වෙන නිසා. නමුත් ඔබට වීඩියෝ එක නතර කරලා මේ කරුණ ඔබට අධ්‍යයනය කළ හැකි. ඔබ බලන්න මේ අනාගත පුරවැසිය. මේ 21 වන සියවස සඳහා අපේ අනාගත පුරවැසිය. ඔබ බලන්න අපේ අනාගත පුරවැසියා කොහොම කෙනෙක්ද වෙන්න ඕන. අපි ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඔබට පුළුවන් මේ තොරතුරු ටික කියවා ගන්න. වැඩිදුරටත් ඔබට පුළුවන් මේ SBPTD ගුරු අත්පොත් භාවිතා කරන්න. මෙහිදී KASP ගුරු මොඩලය සංවර්ධනය විය යුතු බව යුනෙස්කෝව නිර්දේශ කරනවා. ඔබ දන්නවා KASP කියන්නේ මොකක්ද කියලා? දැනුම ආකල්ප කුසලතා පුරුදු කියන මොඩල් එක. ශ්‍රී ලංකාවට අවශ්‍ය ගුරුවරයෙකු නොව ප්‍රොෆෙෂනල් ටීචර් කෙනෙක්. ඒ කියන්නේ විශිෂ්ට ගුරුවරයෙක්. අපිට අවශ්‍ය විශිෂ්ට ගුරුවරයෙක්. විශිෂ්ට ගුරුවරයෙකු බිහි කිරීම අසීරු දෙයක්. ඒ වෙනුවෙන් සංවර්ධිත රටවල් වල වගේම SBPTD ශ්‍රී ලංකාව තුලත් ක්‍රියාත්මක වෙනවා. බොහෝ ගුරුවරු පවසනවා අපිට තියෙන්නේ උගන්වන්න නෙමෙයි කොළ පුරවන්න කියලා. නමුත් ඔබ දන්නවාද ලෝකේ අංක 1 රටවල් සමග සංසන්දනය කිරීමේදී අපේ බොහෝ ගුරුවරුන්ගේ ඍණාකල්ප ගැන. ඔබේ ගුරු වෘත්තීය සංවර්ධනය උසස් කරගන්නේ කොහොමද? මෙන්න අපේ බොහෝ ගුරුවරුන්ගේ ඍණාකල්ප. බලන්න ඔබත් මෙතනද කියලා. ඔබට පේනවා මේ දෙබැස් ගැන. ඉතින් ඔබත් මෙහෙමද ඔබේ පාසල තුන ඔබේ ආකල්ප. SBPTD සහ ශිෂ්‍ය සාධනය. මෙහිදී ඉගෙනුම් ඵල නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉගැන්වීමේ පහසුකම් සහ ද්‍රව්‍ය මනා ලෙස සංවිධානය කරගන්න පුළුවන් වෙනවා. ඉගැන්වීම් ක්‍රමවේද ගැන ගුරුවරු සන්නද්ධ වෙනවා.
ඉගෙනුම් ක්‍රියාකාරකම් සංවිධානය සහ කාල කළමනාකරණය ගැන සැලකිලිමත් වෙනවා. ඉගැන්වීම් කාර්ය මණ්ඩලයේ මෘදු කුසලතා soft skills සංවර්ධනය කරගන්න පුළුවනි. SPPTD ගුරු සංවර්ධන ප්‍රතිලාභ මොනවද මේ? ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහන් අපිට ලබා ගන්න පුළුවන්කම ඇති වෙනවා. ඉහළ වෘත්තීය අවස්ථා සඳහා බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙනවා. අමතර සුදුසුකම් විශේෂයෙන්ම සම්පත්දායකත්වය වගේ ඒ වගේ දේවල් වලට අපිට යොමු වෙන්න පුළුවන් අමතර සුදුසුකම් හරහා. යාවජීව හා අඛණ්ඩව සිදුවන වෘත්තීය සංවර්ධන ක්‍රියාවලියක දායකත්වය අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ආධුනික ගුරුවරයා පුහුණු කිරීමට අපිට පුළුවන් සම්පත්දායකයෙකු විදියට කටයුතු කරන්න. ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. වෙනස් වන තත්ත්වයන්ට අනුගත වීමේ අවස්ථාව අපිට ලැබෙනවා. මොනවද අලුත් දේවල් කියන දේ අපිට දැනගන්න පුළුවන්. අධ්‍යාපන නවීකරණය ප්‍රතිලාභ කිරීමේ ප්‍රවීණයන් බවට අපි පත් වෙනවා. බොහෝ ප්‍රතිලාභ අපිට අපේ වෘත්තීය මට්ටමේදී අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. සමාජ පිළිගැනීම වගේ දේවල් අපිට ලැබෙනවා. ඔබ දකිනවා වෘත්තීය ගුරු නිපුණතා සංවර්ධන උපාය මාර්ග. මේ වගේ charts වල වැඩි දුරටත් SPPTD අත්පොතේ ඔබට අධ්‍යයනය කළ හැකි. වෘත්තීය ගුරු නිපුණතා හා සංවර්ධන උපාය මාර්ග ප්‍රත්‍යවේක්ෂණය ගුරු සංවර්ධන වැඩසටහන් වලට සහභාගී වීම, පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධනය, ස්වයං ඇගයීම, පාඨමාලා හැදෑරීම, දේශීය සහ විදේශීය විදිහට ක්‍රියාමූල පර්යේෂණ සිදු කිරීම වගේ දේවල් ප්‍රදාන වෙනවා. SPPTD පිළිබඳව පොදු නිර්වචනය. අපේ පාසලට සුවිශේෂ වූ සිසුන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීමට හා ශිෂ්‍ය පෞරුෂය සංවර්ධනය උදෙසා අප වෙනස් විය යුතු තැන් අප විසින්ම හඳුනා ගනිමින් එකිනෙකාගේ සහයෝගයෙන් හා සහභාගීත්වයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක නවක ගුරු වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් වැඩසටහනක්. SPPTD වැඩසටහන් සිදු කිරීම තම පාසලට සුවිශේෂ වූ අත්‍යවශ්‍ය වූ වැඩසටහනක් සිදු කරන්න ඕන. මොකක් හෝ වැඩසටහනක් නෙවෙයි. ගැටලුව හඳුනා ඊට සුවිශේෂ වූ පිළියම වෙන්න ඕන. ලෙඩේට හරියටම බෙහෙත වෙන්න ඕන. බොහෝ පාසල්හි අන අවබෝධය නිසා සැබෑ පිළියම් වෙනුවට කුමක් හෝ පිළියමක් සිදු කරනවා. එය පලදායි වන්නේ නැත. එය තවත් පාසලක සුවිශේෂ නොවේ, යුනික් නොවේ. සුදුසුම දේ පාසලේම ගුරුවරයෙකු සිදු කිරීම. බාහිරින් කරනවා නම් පාසලේ තත්ත්ව විග්‍රහයට අනුව පමණක් සිදු කරන්න ඕන. SPPTD වැඩසැලසුම් එක ගලයි කුරුල්ලෝ ගණනාවයි සංකල්පය. අප දකින ගුරු සංවර්ධන අවශ්‍යතාවය හරියට අයිස්බර්ග් එකක් වගේ. ඔබ බලන්න මේ වගේ නෝයේද කියලා. බාහිර සමාජයේ දකින ගුරු සංවර්ධන අවශ්‍යතාවය පාසලේ සැබෑ ගුරු සංවර්ධන අවශ්‍යතාවය මෙන්න මේ වගේ. ඔබ දන්නවා අයිස්බර්ග් එකක පහින් එක කොටසයි උඩ තියෙන්නේ. වැඩිම කොටසක් තියෙන්නේ වතුර යට නොපෙනෙන දේ. ඒ ගැනයි අපි සැලකිලිමත් විය යුත්තේ. ගැඹුරින් සිදු කරන්න, ගැඹුරු අවශ්‍යතා හඳුනා ගන්න, පාසලේ ගැඹුරු ප්‍රශ්න හඳුනා ගන්න, ඒවට උදව් කරන්න, නිවැරදිව අවශ්‍යතා හඳුනා ගන්න. එය ඔවුන් ලවා මතු කරගන්න, එය ඔවුන් ලවා කරවා ගන්න. ගුරු පුහුණු අවශ්‍යතා හඳුනාගන්නේ කොහොමද? අභ්‍යන්තර අධීක්ෂණය තුලින්, බාහිර අධීක්ෂණය තුලින්, ගුරු ඉල්ලීම් තුලින්, කාර්ය සාධන ඇගීම් තුලින්, නිරීක්ෂණ තුලින්, සිසු දෙමාපිය යෝජනා, සාමූහික සාකච්ඡා, ගුරු රැස්වීම් වගේ, ගැටලු යෝජනා, විශේෂම යෝජනා පෙට්ටිය වගේ, ප්‍රත්‍යවේක්ෂණ ජර්නල්. එහෙම නැත්නම් යෝජනා පෙට්ටිය වෙනුවට අපිට ගුරු යෝජනා පොතක් තියන්න පුළුවන්. ওই දෙකම අපිට භාවිතා කරන්න පුළුවන්. බාහිර සහ අභ්‍යන්තර අධීක්ෂණ වගේ දේවල් වැදගත් වෙනවා. ගුරු පුහුණු අවශ්‍යතා හඳුනාගන්නේ විශේෂයෙන්ම මේ විදියට අපිට සුවිශේෂ විදිහට හඳුනා ගන්න පුළුවන්. පාසල් ප්‍රමිතිකරණයේ දෙවන ප්‍රමිතියට මේක ඍජුවම හඳුනා ගන්න පුළුවන්.
දෙවන ප්‍රමිතියට අනුව අභ්‍යන්තර අධීක්ෂණය හා බාහිර අධීක්ෂණය තුලින් ගුරු අධීක්ෂණය සුවිශේෂ ලෙස මේ හඳුනා ගන්න පුළුවන්. මේ ක්‍රියාවලියේදී ගුරු ප්‍රබලතා සහ ගුරු දුබලතා හඳුනා ගැනීමට පවත්වා ගත යුතු ලේඛන කීපයක් තිබෙනවා. ගුරු පුහුණු අවශ්‍යතා මෙන්න මේ විදිහට අපිට හඳුනා ගන්න මේ තුලින් උපකාර වෙනවා. ප්‍රමිති කරන ආකෘතිය. දෙවන ප්‍රමිතිය. ගුරු ප්‍රබලතා සහ දුබලතා ලේඛන. විශේෂයෙන්ම අධීක්ෂකවරයා තමයි පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ අපේ අභ්‍යන්තර අධීක්ෂණ කමිටුව හෝ බාහිරින් කරන අධීක්ෂකවරයෙක්. ගුරු ප්‍රත්‍යවේක්ෂණය. විශේෂයෙන්ම ගුරු බවතාන ඒක කරන්නේ. තම කරපු පාඩම කොහොමද කියන එක ගැන ගුරුවරයා තම ස්වයං අධ්‍ය විවේචනය එහිදී ලියනවා. ගුරු ගැටලු ප්‍රමුඛතා ලේඛනය. මේ තුලින් අපිට ගුරු ගැටලු හඳුනාගෙන එහි ප්‍රමුඛතා ලේඛනය සකසන්න පුළුවන්. විශේෂයෙන්ම අභ්‍යන්තර අධීක්ෂණ කමිටුව මගින් ඒක සිදු කරන්නේ. ගුරු ප්‍රබලතා ලේඛනය. ඒ වගේම ගුරු ගැටලු වගේම ගුරු ප්‍රබලතා ගැන අපිට එහිදී හඳුනා ගන්න පුළුවන්. ඒකත් අත්‍යවශ්‍ය දෙයක්. මේ ක්‍රියාවලියේදී ගුරු ප්‍රබලතා සහ ගැටලු SPPTD වැඩසටහන සඳහා අපි යොදා ගන්නවා. මේක SPPTD අනුකමිටුව සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට SPPTD අනුකමිටුව මගින් මීට අමතරව හඳුනාගත් ගුරු ප්‍රබලතා සහ දුබලතා සමග යොදාගෙන ප්‍රමුඛතාවයේ අනුව වැඩසටහන් සිදු කරන. ගුරු පුහුණු අවශ්‍යතා සකසන්නේ කෙසේද? එක් ගුරුවරයා සම්බන්ධවත් ගුරු කණ්ඩායම් ලෙසත් වෘත්තීය සංවර්ධන අවශ්‍යතා අපිට සකසන්න පුළුවන්. ඔය දෙවිදිහටම අපිට සකස ගන්න පුළුවන්. ඔබ දකිනවා මේ ටේබල් එක. මෙන්න මේ විදිහටත් අපිට වාර අවසාන වර්ෂ අවසාන පිළිතුරු පත්‍ර විශ්ලේෂණය කිරීමෙන් ඊට පස්සේ ඒ කොටස් මම ඉගෙනන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කර ගැනීමෙන් ඒ වගේම ශිෂ්‍ය ප්‍රතිචාර විශේෂයෙන්ම ද්විතීක සිසුන් සඳහා ලබා ගැනීමෙන් මෙන්න මේ විදිහටත් අපිට දේවල් කරන්න පුළුවන්. ප්‍රාථමික පාසලක වෘත්තීය ගුරු සංවර්ධන අවශ්‍යතා විශේෂයෙන්ම මේ විදිහට අපිට මේ chart එක හොඳින් අධ්‍යයනය කරලා අපිට මේක සාදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම යෝග්‍ය උපාධිධරයෙකු පාසලකින් තෝරාගෙන එහෙම නැත්නම් පාසල් කීපයක් සම්බන්ධ කරගෙනත් එහෙම නැත්නම් ගුරු උපදේශකවරයෙක්ගේ සහාය ලබාගෙනත් අපිට දේවල් කරන්න පුළුවන්. අපිට වැඩිදුර අධ්‍යයනය සඳහා SPPTD ගුරු අත්පොත් පරිහරණය කරන්න පුළුවන්. මේ වීඩියෝවේ සියලුම දේ විග්‍රහ කර යන්න අමාරුයි. මොකද අතිවිශාල කාලයක් මේවෙන් ගත වෙන නිසා. වීඩියෝ ගොඩාක් දික් වෙනවා. ඒක නිසා අපි මේ විදිහට ඔබට මේ රූපරාමු charts මගින් මේ දේවල් ඉදිරිපත් කරනවා. ඔබට මේ අත්පොත පරිහරණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගැටලු ගස ශිල්පක්‍රමය, බුද්ධි කලම්බන සාකච්ඡා වගේ දේවල් අපිට ඒ ගැටලු ගස ශිල්පක්‍රමයෙන් අපිට දේවල් හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ශිෂ්‍ය විවිධතා ගැන සැලකිලිමත් නොවීම සම්බන්ධව, ඉගැන්වීමට කැප නොවීම සම්බන්ධව, බිදුණු පවුල් සබත්තා ගැන, නූගත්කම ගැන, පවුල ආශ්‍රිත සාධක ගැන, දෙමාපිය අඩු අවධානය ගැන, සිසුන්ගේ ඉගෙනුම් ශෛලීන් හඳුනා නොගැනීම ගැන එතන ගුරුවරයා විෂය ඉගැන්වීම් ක්‍රම භාවිතේ ගුරුවරයා විෂය ආශ්‍රිත ශිෂ්‍ය සම්බන්ධ හේතු වගේ දේවල් බලපානවා. තවත් විෂය කරුණු අනුපිළිවෙල නොගැලපීම ගැන, ජීවිත අවස්ථා හා නොගැලපීම ගැන, අඩු බුද්ධි මට්ටම ගැන, කායික දුෂ්කරතා, අඩු අවධානය, විභාග සාධන මට්ටම් අඩුවීම, මතක තබා ගැනීමේ දුර්වලතාවයන් ගැන, උචිත ලෙස ඉගෙනුම් සම්පත් යොදා නොගැනීම ගැන, ඔය කියන කාරණා ගැන ගුරුවරයා ඒ වගේම සිසුන්, දෙමාපියන්, ඒ වගේම පාඨමාලාව සකසන්නන්ගේ වගේ දේවල්, ඒ වගේ ඔය කියන පරිසරයන්ගේ සාධක බලපාන. මත්ස්‍ය අත්සි සටහන පිළිබඳව තවත් සංකල්පයක් අපි ඒ ගැන බලමු. ප්‍රධාන සාධක හා බැඳුණු සුවිශේෂ සාධක මෙහි විග්‍රහ වෙනවා. පවුල් පරිසරය, විෂය නිර්දේශ සම්බන්ධව, ශිෂ්‍යයා සම්බන්ධව, ගුරුවරයා සම්බන්ධව, පන්ති කාමර පරිසරය සම්බන්ධව, අවම ශිෂ්‍ය සාධනය සම්බන්ධව. මෙහි මේ කාරණා ප්‍රධාන වශයෙන් අරන් තියෙනවා.
අපි කලින් විග්‍රහ කරපු කාරණාවල සාරාංශයක් වගේ තමයි මෙහි කාරණා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඇයි යන ශිල්පක්‍රමය පාසලේ ගුරු සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට ඇයි ශිල්පක්‍රමය මේ විදිහට අපිට යොදාගෙන මේ තොරතුරු ටික ගන්න පුළුවන්. ඉගැන්වීමේ දුෂ්කරතා විශේෂයෙන් ගුරු දැනුම, ඉගෙනුම් සම්පත්, පෙළපොත, ඉගෙනුම් ආධාරක නොතිවීම, ඉගැන්වීමේ ක්‍රම, ප්‍රතිකාර ඉගෙනුම් ක්‍රම යොදා නොගැනීම, ශිෂ්‍ය විවිධතාවලට නොගැලපීම වගේ දේවල් අපිට හඳුනාගත හැකියි. ඒ වෙනුවෙන් අපිට අදාළ වැඩසටහන් සිදු කළ හැකියි. අඩු විෂය සාධනයට බලපාන සාධක. ශිෂ්‍යයා සම්බන්ධ සාධක තිබෙන්නට පුළුවන්. ගුරුවරයා සම්බන්ධ සාධකක් තිබෙන්නට පුළුවන්. විෂය මාලාව සම්බන්ධ සාධක. පෞල් පරිසරය ආශ්‍රිත සාධක. ගුරු පුහුණු අවශ්‍යතා ගැබ්ව ඇති ප්‍රධාන කරුණු. විශේෂම ප්‍රමිති අංක 2. ගුරු ඇගීම තුලින් අභ්‍යන්තර අධීක්ෂණය, බාහිර අධීක්ෂණය අපිට සිදු කරන්න පුළුවන්. මේ තුලින් බොහෝ ගුරු ගැටලු අපිට හඳුනා ගන්න පුළුවන්. මේ අධීක්ෂණ ආකෘතිය තුලින් ඊට ආධාරව යාපත් කරන්න වන ලේඛන අති වැදගත් වෙනවා. විශේෂයෙන්ම ගුරු ඇගීම් පත්‍රිකා ගොනුව, ගුරු ප්‍රබලතා ගොනුව, ගුරු දුබලතා ගොනුව වගේ දේවල්. ඊට කයිනුත් අපි එක ඔබට ඉදිරිපත් කළා. මේ ආකෘතිය ඔබ හඳුනනවද? බලන්න. මේ තුලින් තමයි ගුරුවරයා අධීක්ෂණය වෙන්නේ. ඉහත කරුණුන් ලබා ගන්නා තොරතුරු ප්‍රමුඛතාවය අනුව පෙරගස්වන්න ඕන. මේ අනුව SBPTD වැඩසටහන ලේඛන හෙවත් වාර්ෂික සැරැස්ම සැකසෙමු. මීට පෙර හඳුන්වා දුන් පරිදි පාසල මගින් තබාගත යුතු වාර්තා මේ සමග තබා ගන්න ඕන. ඔබ දන්නවා මේ ටේබල් එක බලන්න. පාසල් පාඨක වෘත්තීය ගුරු සංවර්ධනය වෙනුවෙන් කළ හැකි කාර්යයක්. උපදෙස් සංග්‍රහ, දැනුවත් කිරීමේ වැඩමුළු, පාසල් ඇගයීම් ක්‍රමවේද, සාර්ථක වැඩසටහන එළි දැක්වීම, මූලමය අනුග්‍රහ ලබා ගැනීම, භෞතික සම්පත් සහ මානව සම්පත් සැපයීම, පර්යේෂණ පැවැත්වීම හා එළි දැක්වීම, ආයතන මට්ටමින් නිලධාරියෙකු යෙදවීම, පාසල් වාරයකට වරක් බැගින් නියාමන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම නියාමන වැඩපිළිවෙල වැදගත් වෙනවා. විශේෂයෙන්ම වෘත්තීය ගුරු සංවර්ධනයේදී සබැදි සහාය තමයි මේ ඔබ දකිනවා මේ ටේබල් එක. කලාප කොට්ටාස කාර්යාලය, විශේෂම අධීක්ෂණ වාර්තා වගේ දේවල් මගින් ආදි ශිෂ්‍යයන්, දෙමව්පියන්, සභාපතන්නන්, පාසල් ප්‍රජාව වගේ අධ්‍යාපන අමාත්‍යාංශ, පළාත් පාලන අමාත්‍යාංශ, ඒ වගේ ජාතික අධ්‍යාපන ආයතන, විභාග දෙපාර්තමේන්තු වගේ දේවල් විදුහල්පති හා බැඳී සිටිනවා. ඒ වගේම විෂය කව, තත්ත්ව කව, පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන කමිටුව, SBPTD කමිටුව, පාසල් කළමනාකරණ කමිටුව වගේ දේවල් මෙහිදී උදව් වෙනවා. ඒ තුලින් අනාවරණය සිදු වෙනවා. සැලසුම්, ක්‍රමවේද, ප්‍රමුඛතාකරණය, නිර්දේශ වෙන දේවල් ක්‍රියාත්මක කිරීම වගේ දේවල් සිද්ධ වෙනවා. මුදල් ක්‍රියාත්මක කිරීම, අනුමැතිය, සැලසුමට ඇතුළත් කිරීම වගේම පසු විපරම ගැනත් මෙහිදී වැදගත් වෙනවා. මේ සබැදි සහාය වැදගත්. ඉතින් ඔබට දකින්න සහාය සේවා ආයතන. මේ ටේබල් එකේ වැඩිදුර විස්තර ඉතින් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. කාලය ගත වෙන නිසා අපි ඊළඟ තොරතුරු සඳහා යොමු වෙනවා. SBPTD ක්‍රියාකාරකම්, උපදෙස් සංග්‍රහ පැවැත්වීම, දැනුවත් වීමේ වැඩමුළු සංවිධානය, පාසල් ඇගයීම් ක්‍රමවේද භාවිතය, සාර්ථක වැඩසටහන එළි දැක්වීමේ අවස්ථා සැපීම, විශේෂම ප්‍රකාශන වගේම සජීවී වැඩසටහන්, ශ්‍රේෂ්ඨ චාරිකා සංවිධානය, මූල්‍යමය අනුග්‍රහ දැක්වීම, භෞතික හා මානව සම්පත් සැපීම, පර්යේෂණ පැවැත්වීම හා එළි දැක්වීම, ආයතන මට්ටමින් නිලධාරීන් යෙදවීම, විශේෂයෙන්ම ප්‍රමිති භාර වගේ අපිට කවුරුන් හෝ යොදව ගන්න පුළුවන්. නියාමන වැඩපිළිවෙලක් පැවතීම, මේක තමයි වැදගත්ම දේ. නියාමනයක් නොමැති තැන බොහෝ දේවල් සාර්ථක වන්නේ නැත. මීට අමතරව තවත් වෙනත් වූ දේවල් තියෙන්නත් පුළුවන්. අපිට පුළුවන් මේ වගේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්න. සමපදස්ත පුහුණු වී, තමුගේ සගයන්ගෙන්, තමුගේ හිතවතුන්ගෙන් පාසල් පාඨක උපාදායනය, ප්‍රදර්ශනාත්මක පාඩම්, සමපදස්ත නිරීක්ෂණ වගේ දේවල්. විශේෂයෙන්ම ශාස්ත්‍රීය මඟ පෙන්වීම, පුද්ගල උපදේශනය වගේ ඒවා විෂය භාර ගුරු උපදේශකවරයාගෙන් අපිට ලබාගත හැකි. ඉගෙනුම් ඉගැන්වීම් සම්පත් සැකසීම සහ භාවිතය, මේකත් වැදගත් දෙයක්. අධ්‍යයන කණ්ඩායම් සැකසීම, ස්ටඩි ගෲප් වගේ දේවල්. විශේෂයෙන් මේක සබ්ජෙක්ට් වයිස් වගේ දේවල් කරන්න පුළුවන්. සිද්ධි පාදක සාකච්ඡා, කේස් ස්ටඩිස්,
සිසු පාසල් සමග සම්බන්ධතා බොහෝ අත්දැකීම් හුවමාරු කරගන්න මේක උදව් වෙනවා. වෘත්තීය ජාලගත වීම ප්‍රොෆෙෂනල් නෙට්වර්ක්. එතනුත් ලෝකේ එහා කෙළවර මෙහා කෙළවර ලංකාවෙත් එහා කෙළවර මෙහා කෙළවර ඕනම තැනක දේවල් අපිට ලබාගත හැකි ක්‍රමවේදයක්. විශේෂයෙන්ම මේ රූපරාමයේ දකින SPPTD වැඩසටහනක්. මේ වගේ වැඩසටහන් කීපයක් අදාළ ගුරුවරු පමණක් ඉලක්ක කරගෙන කිරීම වැදගත්. ඔබ බලන්න මේ අධ්‍යයන කණ්ඩායම මේ හොඳ කන්සෙප්ට් එකක්. මේ ක්‍රමෙන් ගුරුවරු අඛණ්ඩව සාමූහිකව කටයුතු කරනවා. අදහස් හොමාරු කරගන්න පුළුවන්. ප්‍රගතිය පරීක්ෂා කරන්න පුළුවන්. ප්‍රතිසැලසුම් සිදු කිරීම අපිට කරන්න පුළුවන්. ගැටලු අභියෝගතා හඳුනා ගැනීම සාමූහිකව පාඩම් සැලසුම් කරන්න පුළුවන්. ඒකට එකතු වෙලා නේද ප්‍රදර්ශන පාඩමක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කරන ලද පාඩම හා එහි බලපෑම් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණය පසු විපරමක් හෝ ප්‍රත්‍යවේක්ෂණයක් අපිට කරන්න පුළුවන්. පාඩම නැවතත් අපිට අවශ්‍ය නම් සංශෝධනය කරන්න පුළුවන්. සංශෝධිත පාඩම ඉගන්වන්න පුළුවන්. ඉගැන්වීමේ පාඩම් පිළිබඳව නැවත සාකච්ඡා කිරීම සහ ඒ සම්බන්ධව ප්‍රත්‍යවේක්ෂණයක් අපිට කරන්න පුළුවන්. එහි අඩුපාඩු තියෙනවද කියලා. ඊට පස්සේ අවසාන ප්‍රත්‍යවේක්ෂණය සහ අදහස් වමාරු කරන්න පුළුවන්. මේ ක්‍රියාවලිය අකණ්ඩවම අඩුපාඩු පවතින හැටියට අපිට සිදු කරගෙන යන්න පුළුවන්. මේකෙදි වැදගත් වෙනවා කට්ටියක් එකට එකතු වෙලා කෙනෙකුට නොදකින්න දේ තව කෙනෙකුට දකින්න පුළුවන් විශේෂ වූ අදහස් සහ යෝජනා ක්‍රමවේද ඉදිරිපත් වෙනවා. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ක්‍රියාකාරකම් මෙහෙවන්න පුළුවන් ප්‍රධාන ප්‍රවේශ. පාසල විසින් පාසල් සමාජිකයන් සම්පත්දායකයන් විදිහට යොදා ගන්න පුළුවන්. සුවිශේෂ දෙයක බාහිර සම්පත්දායක සේවාව ලබාගෙන එහෙම ලබා ගන්නවා නම් ක්‍රමක්‍රමෙන් එය පාසල් සම්පත්දායකත්වයට පරිවර්තනය කරන්න අපිට පුළුවන්. SBPTD විදුහල්පතිවරුන්ට වැදගත් වෙන්නේ කොහොමද? පරිපාලනට සහ උපදේශන නායකත්වයට. භූමිකාව අර්ථාන්විත කර ගැනීමට ශිෂ්‍ය ගැන්වීම් ඉලක්ක සපුරා ගන්න. ගුරු සංවර්ධන වැඩසටහන් වාර්ෂික සැලැස්මට එකතු කර ගන්න. වෘත්තීය සහයන් ලබා ගන්න. නියෝජ්‍ය විදුහල්පති වගේ සුසාධ්‍ය කරන භූමිකාව අර්ථවත් කර ගන්න. ඒ වගේ බොහෝ දේවල් වලට මෙය ඉවහල් වෙනවා. ගුරුවරුන්ටත් ඒ වගේම වැදගත් වෙනවා මේ දේ. සෑම අයුරකින්ම මනා පරිණත බවට පත්වීම සඳහා සම්ප්‍රදායිකත්වය පාසලට කලාපයට පළාතට වගේ නින්හාට උනත් වෙන්න පුළුවනි. පර්යේෂකව හා නව අත්හදා බැලීම් කිරීමට මනා පිළිගැනීමක් ලැබීම සඳහා බොහෝ අංශ හරහා දැනුම හුවමාරු කරගන්න. එහෙමත් නැත්නම් දැනුම යාවත් කාන්න කර ගැනීමට නිවැරදිව ඉගැන්වීමට පහසුකම් ලැබීම සහ පහසු වීම සමාජයට සම්බර පෞරුෂයකින් යුත් පුරවැසියෙකු බිහි කිරීම පහසු වීම සඳහා උගක් වැදගත් වෙනවා. දරුවන්ගෙන් ලබන්නා වූ අනාගත සැලකිලි මේ තුලින් ගුරුවරයා පරිණත වෙන්න ඒ දේ අපිට ආපස්සට ප්‍රතිලාභ වශයෙන් ලැබෙනවා. ඒක කලාප නිලධාරීන් අපේක්ෂිත කාර්ය දැනුවත් භාවය. පාසල් තත්ත්වය විද්‍යානුකූලව අනාවරණය කරගන්න ඒ කාර්යභාරය සිදු වෙනවා. පාසලේ SBPTD කමිටුව පාසල් ස්ථාපිත කිරීම සහ සක්‍රිය කිරීම. ඒ වගේම සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරන්නත් විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරුන්ගේ අනුමැතිය ලබා දීම සම්බන්ධවත් පාසල් මට්ටමේ කුඩා කණ්ඩායම් පිහිටුවීම, ක්‍රියාකාරකම් සඳහා සහභාගීත්වය, කලාප පළාත් මට්ටමින් අත්දැකීම් හුවමාරු කර ගැනීම, නියාමනය සහ අධීක්ෂණය විස්තරාත්මක වාර්තා පවත්වාගෙන යාම. ඒ වගේ ඔය කාරණා සම්බන්ධයෙන් කලාප නිලධාරීන්ගේ සේවාව සිදු වෙනවා. ගුණාත්මක ගුරුවරයෙක් S කීයද අත් කීයද? S යුගල 3ක් තියෙනවා. අත් යුගල 6ක් තියෙනවා. ඔබ හිතයි කොහොමද කියලා? අපි බලමු ඒ කොහොමද කියලා. නිමල් දකින්න. නොපෙනෙන නිමල් බලන්න. නිමල්ගේ අභ්‍යන්තරය සොයන්න. මේ තුල ඔබට හිතන්න, ඔබට කරන්න ලොකු කාර්යභාරයක් තියෙනවා මේ ඉදිරිපත් කරලා තියෙන කරුණු 3 ගැන. SBPTD is not an event. It is the process. අවිධිමත්, විධිමත්, නොවිධිමත් ලෙස ගුරු අවශ්‍යතා අපි ලබා ගනිමු. ගුරු දැනුවත් වීමට අදාළ අත්සන් ගන්න. අදාළ ලිපිගොනු පවත්වා ගන්න. ඔබ කරන කාර්යභාරය
තොරතුරු වාර්තා ලෙස තබා ගන්න. ඒ අති වැදගත් වෙනවා. උපාධ්‍යායනය මොකද්ද මේ? උපාධ්‍යායනය පාසල් පාදක සම්පත්දායක හෙවත් උපාධ්‍යායනය විශේෂයෙන් උපාධ්‍යායනය අවශ්‍ය කාහටද? පාසල් සංස්කෘතිය පවරන්නේ කෙසේද? පාසල් පාදක සම්පත්දායක හෙවත් උපාධ්‍යායනය විශේෂයෙන්ම පාසල් පාදක උපාධ්‍යායනය ඉහළ සිට පහළට අන කරන්නෙක් නොවේ. එකම මට්ටමේ සිට මිත්‍රශීලී සම්බන්ධතාවයකින් යුක්ත වූවක්. එය ආධුනික ගුරුවරයාගේ වැරදි සොයන්නෙක් නොවේ. මේක අවශ්‍ය වෙන්නේ ආධුනික ගුරුවරයාට. සහාය වීමේ ක්‍රියාවලියක්. මේ විවේචනාත්මක ක්‍රියාවලියක් නොවේ. පවතින තත්ත්වයන් ඉහළට යාමට සහාය වන සංවර්ධනාත්මක ක්‍රියාවලියක්. අන කරන්නෙක් නොවේ. විධාන දීමක් නොවේ. වඩා හොඳින් ඉගැන්වීම සඳහා මඟ පෙන්වීමේ ක්‍රියාවලියක්. මේ ඇගයීමක් නොවේ. පියවරින් පියවර ඉදිරියට යාමට අවශ්‍ය ශක්තියින් ලබා දෙන පෙළඹුමක් ඇති කරන තක්සේරු කරණයක්. මේ එක් කාලයකට සීමා වන්නක් නොවේ. අඛණ්ඩව දිගින් දිගටම වෘත්තීය දක්ෂතා ලබා ගන්නාතුරු ක්‍රියාත්මක වන්නක්. නවක ගුරුවරුන් සඳහා තත්තකව සහ උපාධ්‍යදරයෙක්, ඒ කියන්නේ පරණ ගුරුවරයෙක් පත් කරමු. විශේෂයෙන්ම මෙන්ටෝ කෙනෙක් අලුත් ගුරුවරයෙක් ආවොත් පාසලට එයාට මෙන්ටෝ කෙනෙක් ලබා දෙන්න. පාසලේ සංස්කෘතිය දැනගන්න ඕන. ඒක අපි එයාට පවරන්න ඕන. content knowledge එක, skills knowledge, pedagogical knowledge එක. මේ ටික අපි නවක ගුරුවරයාට දෙන්න ඕන. එතකොට පැරණි ගුරුවරයාට පුළුවන් නවක ගුරුවරයා හැඩ වැඩ කරන්න. do modeling the behavior. ලාගොයිමට පොද වැස්සක්. ඒ කියන්නේ පාසල් පාදක ගුරු සංවර්ධනය. මහා වැස්සක් විදිහට අපි සලකනවා. වෘත්තීය ගුරු සංවර්ධනය. සහ ඉන්හා ඉහළ වූ ගුරු සංවර්ධන ක්‍රියාවලිය. විශේෂම විෂය කොටස් තෝරා ගැනීම සඳහා යොමු කිරීම. ඉගැන්වීම දියුණු කර ගන්න. වඩා හොඳින් ඉගැන්වීමට ගුරු කාර්ය ආවර්ජන ක්‍රියාවලියට විශේෂයෙන් ප්‍රත්‍යවේක්ෂණයට. සිසුන් ඉගෙනුම සමාජයකට යොමු කිරීම සඳහා කළ යුතු කාර්යයන් හඳුනා ගැනීමට සහ විවිධ කාර්යයන් සඳහා නවක ගුරුවරයාට මඟ පෙන්වීමක් අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධව විශේෂයෙන්ම මෙන්ටෝ කෙනෙක් සේවා සපයන්නෙකු ලෙස විශේෂයෙන් පාසලට හුරු කිරීමට අවශ්‍ය වෙනවා. සහාය වන්නෙක් ලෙස මඟ පෙන්වීම, එක්ව වැඩ කිරීම, ආදර්ශ ආකෘතියන් ලෙස භාවිතා වීමට අවශ්‍යයි. ආධාරකරුවෙකු ලෙසත් භාවිතා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආත්ම විශ්වාසය ඇති කරන්න උපදෙස් දෙන්න මිත්‍රයෙකු විදිහට ඒ අවශ්‍ය මඟ පෙන්වීම කරන්න කටයුතු කරන්න අවශ්‍යයි. අපිට අවශ්‍ය නිරවුල් මනසකින් හොඳ ගුරුවරයෙක්. විශේෂයෙන් පාසල් පාදක උපාධ්‍යායනයේ ප්‍රතිලාභ විදුහල්පතිවරයාට නවක ගුරුවරයාට පාසලේ සිසුන්ට යන ගුරු වෘත්තියට ප්‍රවීණ ගුරු භවතාටත් මේ සෑම දෙයක් තුළින්ම අත්දැකීම් ලැබෙනවා. ඔබ දන්නවා ක්‍රියාමූල පර්යේෂණ. සෑම ගුරුවරයෙකුම ක්‍රියාමූලික පර්යේෂණයක් සිදු කරන්න ඕන. වැඩ කරන ප්‍රොෆෙෂනල් ගුරුවරයාට පමණක් මේ සඳහා සාධක ලැබෙනවා. මොකද අනිත් අය වැඩ නොකරනවා නම්, මේ වෙනින් උනන්දු නොවනවා නම් සාධක ලැබෙන්නේ නැත. ඇක්ෂන් රිසර්ච්, ක්‍රියාමූලික පර්යේෂණ සංස්කෘතියක් පාසලක තියෙන්න ඕන. ඇක්ෂන් රිසර්ච් එකක්. මෙහි වාර්තා තියෙන්න ඕන. ලොග් පොත, ලිපිගොනු වගේ දේවල්. අපිට පුළුවන් මේ සඳහා low cost action, වියදම් අඩු ක්‍රියාකාරකම්, no cost action, වියදම් නැති ක්‍රියාකාරකම් භාවිතා කරන්න. මෙහි ප්‍රධාන පියවර තියෙනවා. ප්‍රත්‍යවේක්ෂණය, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, නිරීක්ෂණය වගේ දේවල්. මෙහි වැඩිදුර විස්තර අත්පොතේ තිබෙනවා. මෙහි ප්‍රධාන පියවර ටිකක් මෙහි තියෙනවා. ඔබට පුළුවනි අත්පොත භාවිතා කරන්න. ගුරු වෘත්තියට අදාළව ඔබගේ කාර්ය කොටස් හා බැඳි පන්ති කාමර මට්ටමින් වෙනසක් අවශ්‍ය අවස්ථා හඳුනා ගන්න. එම අවස්ථාව සමග සමත්තාවයක් පවත්නා පසුබිම දත්ත හඳුනා ගන්න. පසුබිම් දත්ත විශ්ලේෂණයට ලක් කරමින් පර්යේෂණ ගැටලුව පුළුල්ව අධ්‍යයනය කරන්න ලක් කිරීම
වගේ දේවල්. පර්යේෂණ අරමුණු ගොඩනගා ගන්න. අවස්ථාව වෙනස් කිරීම සඳහා යෝග්‍ය මැදහත් වීමේ වැඩ සටහනක් කාල රාමුවකට අනුව සැලසුම් කිරීම. එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම් සකස් කර ගැනීම. මැදහත් වීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීම. ක්‍රියාවට නංවන ලද වැඩසටහන නිරීක්ෂණයට ලක් කිරීම. නියාමනය කිරීම හා ප්‍රතිඵල වාර්තා කිරීම. මැදහත් වීමේ වැඩසටහන ඇසුරින් එක් රැස් කරගත් දත්ත විශ්ලේෂණයට ලක් කිරීම. විශ්ලේෂිත දත්ත ඇසුරින් අදාළ අවස්ථාවේ වෙනසකට ලක් වී ඇද්දැයි සොයා බැලීමක් සිදු කිරීම එක කියන්නේ ප්‍රත්‍යාවේක්ෂණයක් වගේ දෙයක්. අපේක්ෂිත අරමුණු කරා ළඟා වී නොමැත්තේ නම් ප්‍රතිසැලැස්මක් සැකසීම සහ ඊට අදාළව ක්‍රියාකාරකම් සැකසීම. අපි නැවතත් ප්‍රතිසැලැස්මක් සකසනවා. ඒ ක්‍රියාදාමය අවසන් වන තුරු. ප්‍රතිසැලැසුම් ක්‍රියාවට නැංවීම. ප්‍රතිසැලැසුම් වැඩසටහන නිරීක්ෂණයට ලක් කිරීම සහ ඒ ආශ්‍රිතව රැස් කරගත් දත්ත විශ්ලේෂණයට ලක් කිරීම තුළින් අපේක්ෂිත අරමුණුවට ළඟා වී තිබෙන්නේ දැයි ප්‍රමාණනය කිරීම. ඒ ගැන මැන බලනවා. අපේක්ෂිත වෙනස කරා ළඟා වන තෙක් මෙවන් ප්‍රතිසැලසුම් යොදා ගැනීම. මේ ක්‍රියාදාමය ක්‍රියාමූල පර්යේෂණයට අති වැදගත්. මේ තුලින් ගුරුවරයාට ඉගැන්වීම් කුසලතා සමත්තා කළමනාකරණය කුසලතා ආදී දේවල් වලට වැදගත් වෙනවා. සිසුන්ට සාධනය හා පෞරුෂය සමාජ කුසලතා ඉලක්ක කණ්ඩායම් වලට උදව් වෙනවා. පාසලට ඉගෙනුම් සංස්කෘතිය බලවත් කරණයට වැදගත් වෙනවා. අපිට පුළුවන් මගේ ගුරු සංවර්ධන පොත කියලා සෑම ගුරුවරයෙක්ට මගේ ගුරු සංවර්ධන පොත විදිහට ප්‍රත්‍යාවේක්ෂණ ජර්නලයක් පොඩි පොතක් පවත්වා ගන්න පුළුවන්. තමන්ට පහසු ලෙස එහි වාර්තාකරණය සිදු කරන්න අපිට පුළුවන්. ලොකු නීති රීති තිබුණොත් තමයි ඔක කෙරෙන්නේ නැත්තේ. ඉතින් අපිට පුළුවන් තමුන්ට හිතෙන විදිහට මේක පවත්වාගෙන යන්න ලියන්න. පිටාතින අර අපි ලියන්න කම්මැලි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඒක අති වැදගත්. අපිට යමක් අපහසු හා කරදරයක් වෙන්නේ එය අප විසින් බාරුගනු ලබන හා හසුරුවනු ලබන ආකාරය අනුවයි. මුල් අවස්ථාවේදීම කරදරයක් ලෙස මුලින් යමක් ප්‍රතික්ෂේප කිරීම ඉතා නරක ආකල්පයක්. ලංකාව වැනි දුප්පත් රටවල් වැටීමට මේ ප්‍රධාන හේතුවක්. කිසිවක් කරදරයක් ලෙස බාර නොගන්න. ඒවට ක්‍රම සහ විදි ඇත. ඒවා භාවිතා කරන්න. මෙම ගුරු ප්‍රත්‍යාවේක්ෂණය පුරුද්දක් කරගන්න. එවිට එය ඔබට පහසු වන්නේ. ගුරු ප්‍රත්‍යාවේක්ෂණයක් ඔබට ලියන්න පුළුවන් ඔබ ඉගන්නපු දේ කොහොමද කියන දේ. සහ ඔබට තියෙන යම් ගැටලු හෝ ප්‍රබලතා එහෙම පුළුවන්. දිගු කාලීන මතකය. මෙය සිසුන්ට වැදගත් වන්නේ ඇයි? මේ ගොඩනංවා ගන්නේ කොහොමද? මෙහි ඇති ගුරු භූමිකාව කුමක්ද? සිසුන්ගේ දිගු කාලීන මතකය ගුරුවරුන්ට වැදගත් වෙනවා. මොකද? හොඳ ප්‍රතිඵල ගන්න නම් සිසුන්ට දිගු කාලීන මතකයක් අවශ්‍යයි. ඉගෙනීම් ක්‍රියාවලිය සඳහා මෙහි දායකත්වය මොකක්ද? ඔබ බලන්න දිගු කාලීන මතකය අති වැදගත් සාධකයක්. නැත්නම් ගුරුවරු උගාක් මහන්සි වෙනවා අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඇගීමක් සිදු කිරීමට සිසුන්ට දිගු කාලීන මතකය ඉතා අත්‍යවශ්‍ය වෙනවා. දිනකට පාසලේදී ටියුෂන් පන්තියේදී අමතර ඉගැන්වීම් වලදී ගන්නා වූ දැනුම නැවත නැවත ස්මරණය කරන්න දිගු කාලීන මතකය ගොඩනැගෙනවා. මෙම ක්‍රියාව සිදු නොවන විටදී දිගු කාලීන මතකය ගොඩනැගෙන්නේ නැහැ. අපි දවසකට ගන්නා වූ දේ නැවත අපි අපතුර තියාගන්නේ කොහොමද? නොතේරෙන පාඩම තේරුම් කර ගැනීම ගුරුවරයෙකු මගින් අපට සිදු කරන්න පුළුවන්. දිගු කාලීන මතකය සාදා ගැනීම සිසුවා විසින් සිදු කළ යුතුයි. අපේ මොලේ ස්වභාවය තමයි දිගු කාලීන මතකය නිකන් හදන්නේ නැහැ. හදන්නේ කොහොමද? පාඩම තේරුම් කර ගැනීම අපිට පුළුවන් ගුරුවරයෙකු මගින් කරන්න. ඔන්න හදාගන්න විදිහ. කෙටි කාලීන මතකය විනාඩි 1ක් පමණ. අන්තර් කාලීන මතකය සති 1ක් විතර. දිගු කාලීන මතකය බොහෝ කාලයක් පවතී. අපි නැවතත් බලමු මේ ගැන. මේ හැදෙන හැටි. සමන් දීම 5%යි. නැවත පාඩම් කරොත් ඒක 10% දක්වා ඉහළ යනවා. සමන් දීම හා දෘශ්‍ය සාධක පරිහරණය. ඔඩියෝ ඇන් වීඩියෝ විෂුවල් වගේ නැත්නම් දකින්න දේ හෝ එහෙම වෙන්න පුළුවන්. 20%ක් දක්වා ඉහළ යනවා. ගුරුවරයා සමග විවිධ ක්‍රියාකාරකම් වල ශිෂ්‍යයා නිරත වෙනකොට ප්‍රැක්ටිකල් ඇක්ටිවිටීස් එක්ක 30% දක්වා උඩට එනවා. එකතු වී ඉගෙනුම් ක්‍රියාවලියේ යෙදීම. ඒ කියන්නේ ශිෂ්‍යයෝ එකතු වෙලා එකට ඉඳගෙන එක දේ ගැන විශේෂ කරුණු වල බොහෝ දේවල් ගැන සාකච්ඡා කිරීම තුළින් එක්කෙනා එක දේවල් ඉදිරිපත් කිරීම තුළින් 50% දක්වා ඉහළ යනවා.
ඊට පස්සේ එහෙම ගත්තා වූ දැනුම තනිවම පාඩම් කරලා නැවතත් ස්මරණය කිරීම, ගවේෂණය කිරීම, ඒ තුළ නිරත වීම තුළින් 75% දක්වා ඉහළ යනවා. පාඩම හැදෑරුවාට පසු එය තව අයට ඉගැන්වීම තුළින්, අපි ගත්තා වූ දේ නැවත තව කෙනෙකුට දීම තුළින් 90% දක්වා මේක ඉහළ යනවා. ඔන්න බලන්න දිගු කාණ මතකය හැදෙන හැටි. මේක අපිට වැදගත් වෙනවා. බලන්න මේ රූප සටහන දිහා. වඩාත් හොඳට පැහැදිලිව ඔබ දකින්න. ඔන්න දිගු කාණ මතකයේ ස්වභාවය. තවත් පැහැදිලි නේද? මේ තොරතුරු අපිට ඉතා වැදගත් වෙනවා. අපේ මතකය හරියටම CCTV කැමරා හා සමානයි. මෙහෙන් ගන්නවා අරෙන් ඩිලීට් වෙනවා. පුළුවන් තරම් දත්ත එකතු කරනවා. නමුත් දන්නේම නැහැ ඒවා ඩිලීට් වෙනවා. සේව් වෙන්නෙම නැහැ. වෙනවා නම් බොහෝම අඩුවෙන් තමයි වෙන්නේ. සතියේ දිනවල සවස අඩු තරමේ 5න් පසුව කියලා අපි ගමුකෝ. සතියේ දිනවල සෙනසුරාදා ඉරිදා මුළු දින දෙකක්ම. ඉතින් දින දෙකක්ම සිසුන්ට ලබා දීලා තියෙන්නේ නිවාඩුව සතියේ ගන්නා උදේ එක්රැස් කරගන්නනේ. නැවත ස්මරණය කරන්නනේ. ලොකු කාලයක් සිසුන්ට ලබා දී ඇත්තේ එකතු කරගත් දත්ත සේව් කිරීමට මනෝවිද්‍යාත්මකව. එහෙමනේ පාසල් පද්ධතිය පවතින්නේ නේද? එතකොට ඔබ එකතු කරගත් දත්ත සේව් කරන්නේ කවදාද? දිගු කාණ මතකේ නැතුව විභාගේ ජය ගන්නේ කොහොමද? ඔබ සෙනසුරාදා ඉරිදාත් භාවිතා කරන්නේ මොකටද? නැවතත් දත් එකතු කරන්න නේද? දිගු කාණ මතකයේ ගුරුවරයාගේ ඉගැන්වීම් ක්‍රියාවලියට වැදගත් වෙන්නේ අපේ එකිනෙක විෂය වෙනම හෝ තනිවම හෝ ගුරුවරු ඉගැන්වුවත් බොහෝ කරුණු පොදුවේ භාවිතා වෙන නිසා. සමහර කරුණු ඊළඟ ශ්‍රේණියට අදාළ වෙනවා. නැත්නම් ඊළඟ විෂයට අදාළ වෙනවා. එම නිසා සිසුන්ගේ දිගු කාණ මතකයේ ගොඩනැංවීම සෑම ගුරුවරයෙකුම ඉගැන්වීම් ක්‍රියාවලියට ඉතා පහසු වෙනවා. මේක සාමූහිකව ප්‍රතිලාභ ගෙන දෙන්නක් ගුරුවරුන්ට. ඒ වගේම සිසුන්ටත්. සිසුන්ට මේ බව තේරුම් කරලා දෙන්න. ඔවුන්ගේ පවතින තත්ත්වයන් මත මේ යම් මට්ටමකට හෝ ගොඩ නැගීමට උපදෙස් සහ සහාය ඔබට ලබා දෙන්න පුළුවන් ගුරුවරු වශයෙන්. දිගු කාණ මතකයේ ගොඩ නැගීම සම්බන්ධව ඉතා හොඳ වීඩියෝවක් දොස්තර චමින්ද වීරසිරිවර්ධන මහතා YouTube channelයට එක් කර තිබෙනවා. ඔබට පුළුවන් එය බලන්න. එහි මීට වඩා සවිස්තරව විග්‍රහ වෙනවා. ඔබ දන්නවා සමාජීය චිත්ත වේගය මොකක්ද මේ? මේකත් අප අතර තියෙන ලොකු ප්‍රශ්නයක්. වර්තමානයේ බොහෝ සිසුන් කලහකාරී වෙනවා. සමාජ චිත්ත වේගීය කුසලතාවල ප්‍රධාන අරමුණ තමයි 2023 54 චක්‍ර ලේඛනයේ මේ සම්බන්ධව වැදගත් වෙනවා. සමාජීය චිත්ත වේග කුසලතා පාසල් නගා සිටුවීමේ වැඩසටහන සමග බැඳීලා තියෙනවා. ආකල්ප හැඟීම් චිත්ත වේග තමාම පාලනය කර ගැනීම, සුහදතාවෙන් කටයුතු කිරීම, වැඩිහිටියන් සමග ගනුදෙනු කිරීම, සහජීවනය පිළිබඳව දරුවන්ට මූලික කුසලතා ලබා දීම, සහජීවනය, සහයෝගීතාවය, ආත්ම දමනය පිළිබඳව අවධානය යොමු කරන්න, මනුස්සකම ඇති කරන්න. ඒ වෙනුවෙන් පාඩමට අමතරව ඔබ ගුරුවරයෙකු විදිහට සිසුන්ගේ ජීවිතයට වැදගත් දෙයක් ලබා දෙන්න. ඒ පණිවිඩය බොහොම කෙටි එකක් වෙන්නත් පුළුවන්. නමුත් ඒකේ වැදගත් බව වැඩි වෙන්න පුළුවන්. සමාජීය චිත්ත වේග කුසලතාවල ප්‍රධාන නිපුණතා පහක් තියෙනවා. ස්වයං අවබෝධය, ස්වයං කළමනාකරණය, පුද්ගල සබඳතා, සමාජීය දැනුවත් බව, වගකීම් සහගත වූ නිපුණතාව, වගකීම් සහගත තීරණ ගැනීම. දරුවන්ගේ චිත්ත වේග අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග තමයි ගැටලු ඇතිවීමට පෙර එය හඳුනා ගැනීම. ඒ වෙනුවෙන් නිවැරදි ප්‍රතිකර්මය දීම. ගැටලුව සඳහා පසු විපරම, උපදේශනය හා මාර්ගෝපදේශනය සෑම ගුරුවරයෙක්ම දැනගෙන ඉන්න ඕන. මේ දේ නැතුව අපිට උගන්වන්න බෑ. සාර්ථක ඉගැන්වීමක් අපිට සිදු කරන්න අමාරුයි. සිසුන් තුළ යහපත් ගතිගුණ, ආකල්ප හා ඉවසීම වැනි මානවීය ගුණාංග නිතරම ප්‍රවර්ධනය. ගුරු භූමිකාවේ ගුරු මව්වරු, පියවරු යන අර්ථයට සැබෑ වටිනාකමක් දීම. හැඟීමකින් යුක්තව ඒ වෙනුවෙන් කටයුතු කිරීම ඒක අති වැදගත්.
දරුවන්ගේ චිත්ත වේග අවම කර ගැනීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? ගැටලු ඇතිවීමට පෙර එය හඳුනා ගැනීම. ශ්‍රී ලාංකික සමාජය තුළ ගැටලුවක් සඳහා ප්‍රතිකාර යෙදීම, ගවේෂණය කිරීම, ඒ වෙනුවෙන් පසු ක්‍රියාමාර්ග ගැනීම සුලභව දක්නට තිබෙනවා. උදාහරණයක් විදිහට මිනිමැරුමකදී ගවේෂණය කිරීම, එහි සාක්ෂි මත මිනිමරුවන් අත්අඩංගුවට ගැනීම වගේ දේවල් අපිට දක්නට ලැබෙනවා. ඔබ දකින්නවාද කවදාවත් යම් අහිතකර දෙයක් සිදු වීමට පෙර එය සිදු වේයයි හඳුනාගෙන අනුමාන කරගෙන ඊට පිළියම් යෙදීම. එහෙම දෙයක් දැකලා තියෙනවද? දකින්නවා නම් බොහොම කලාතුරකින් තමයි ඉතින්. ගැටලු ඇතිවීමට පෙර එය හඳුනා ගැනීම, ප්‍රතිකර්ම යෙදීම ගුරු වෘත්තිය අමතර කාර්යයක් ලෙස බොහෝ ගුරුවරුන් සලකන නිසා එය නැවත පාරාවලල්ලක් ලෙස ලොකු පිපිරීමක් සහිතව පැමිණීම නිසා සිසුන් මෙන්ම ගුරුවරුන්ද මහත් ව්‍යසනවලට මුහුණ දීමට සිදු වෙනවා. සිසු දඬුවම් නිසා දෙපිසම පත්වන අපහසුතා. ගුරු විදුහල්පතිවරුන්ට පොලිසිය සහ අධිකරණ වලට යාමට සිදුවීම වගේ ප්‍රායෝගික දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. සිසු දඬුවම් නිසා දෙපිරිසම පත්වන අපහසුතා නිසා මෙවන් ගැටලු තත්ත්වයන්ට මුහුණ දෙනවාට වඩා හොඳ නැද්ද යම් කැපකිරීමක් හෝ කර ගැටලුවක් ඇතිවීමට පෙර එය හඳුනාගෙන ඊට පිළියම් යෙදී. යම් ගැටලුවක් මතුවෙන්න කලින් එහි ලක්ෂණ අනිවාර්යෙන් මතුවෙනවා. වෙලා තියෙන අපි හඳුනා නොගැනීම. ලංකාවේ බුද්ධිමත්ම කොටසක් තමයි ගුරුවරු. අපිට පුළුවන් වෙන්න ඕන සමාජයේ ගැටලුවක් පෙර හඳුනා ගැනීමක් සිදු කරන්න. හඳුනා ගැනීම සඳහා බොහෝ ක්‍රම සහ විධි තිබෙනවා. ගිනි කන්දක් පුපුරන්න කලින් යම් යම් අංග ලක්ෂණ පෙන්눔 කරනවා. වෙලා තින්නේ සිසු ප්‍රශ්න පිපිරීමට පෙර යම් යම් දේ තුලින් පෙන්눔 කරනවා. අපි ඒ හරියට හඳුනා නොගැනීමේ දෝෂ අප සතුව පවතින ගුරුවරු වශයෙන්. උපදේශනය සහ මාර්ගෝපදේශනය අතිශය වටිනා වැදගත් විෂය පතයක්. උපදේශනය හා මාර්ගෝපදේශනය පිළිබඳව දැනුමක් නොමැති, ඒ වෙනුවෙන් කටයුතු නොකරන ගුරුවරයා අවලංගු කාසියක්. මේ විෂය නිසි ලෙස භාවිතා කිරීම ඉගැන්වීමේ ක්‍රියාවලිය ඉතා පහසු කරවන අතර ඒ තුලින් සමාජයට ඉතා පරදායි පුරවැසියෙකු බිහි කරන්න අපිට ඉතා පහසු වෙනවා. අපි බලමු SPPTD වැඩසටහන් මොනවද කියලා උදාහරණ විදිහට. නැවතත් අපි SPPTD වැඩසටහන් තුරට ආවා. පාඩමට ප්‍රවේශයේ දුර්වලතා. ඔන්න උදාහරණ විදිහට. වාර සටහන් නිවැරදිව ලිවීම සඳහා. දින සටහන් නිවැරදිව ලිවීම සඳහා. ගුරු කාර්ය සාධන නිවැරදිව ලිවීමට. ගුරු ඇගීමට අදාළ ඇගීම් කොටස සිදු නොකිරීම සම්බන්ධව, ඒ වගේ දේවල් සම්බන්ධව ගුරු දුර්වලතාවලට අදාළව වැඩසටහන් සිදු කිරීම. ප්‍රමුඛතාවය අනුව වැඩසටහන අපි සිදු කරමු. මීට අප ගත යුත්තේ සියලුම ගුරුවරුන් නොවේ. මීට දුර්වලතා දක්වන අය පමණක් වේ. ඒ කට්ටිය විතරයි. එසේනම් අප SPPTD වැඩසටහන් කළ යුත්තේ පොදුවේ නොව අදාළ කාරණාව අනුව වෙන වෙනම වේ. අපට අවශ්‍ය විශිෂ්ට ගුරුවරයා මතුවන්නේ මේ තුලින්. ගුරු ගැටලු හඳුනා ගන්න. විශේෂයෙන්ම දුර්වලතා සුවිශේෂ ලෙස අපිට ගන්න පුළුවන්. ඊට අදාළ සුවිශේෂී පිළියම ගැන කමිටුවක් විසින් ඉතා හොඳින් තක්සේරු කරන්නට ලක් කර වැඩසටහන් සකසන්න. එහිදී ගුරුවරයාට කරුණු ප්‍රේෂණය වීම ගැන කමිටුවට අවබෝධයක් හා වගකීමක් තියෙන්න ඕන. වැඩසටහනක් කරා එක තැන ඉවරයි. එහෙම වෙන්න බෑ. ගුරුවරයාගේ යම් ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳෙන්නම ඕන. නැත්නම් ඒ ගැටලුව විසඳෙන තුරුම ගුරුවරයා සතුව පවතිනවා. ඒ දේ සිසුන්ට යනවා. එසේ වැඩසටහන් සිදු කිරීම වගකීම ඉටු කරා යයි නොසිතන්න. වගකීම ඉටුවන්නේ පූර්ණ කාලීනව එය විසඳුනොත් පමණයි. ගුරුවරයාට ලබා දෙන බෙහෙතෙන් සනීප වෙන්න ඕන. ඒ ගැන පසු විපරමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නැතිනම් නැවත නැවත සුවවන තුරු ප්‍රතිකාර අවශ්‍යයි. මොකක් හරි වැඩසටහන් කරපු පළියටම SPPTD සම්පූර්ණ වන්නේ නැත. මේ අනුව පාසලේ ගුරු ගැටලු හා දුබලතා, ශිෂ්‍ය සාධන මට්ටම් අඩුවීම, ශිෂ්‍ය ගුණධර්ම හා කලහකාරී තත්ත්වයන් යන කරුණු සම්බන්ධව ප්‍රධානතම වගකීම විදුහල්පති ප්‍රමුඛ SPPTD කමිටු මත පැවරෙනවා. මේ වැඩසටහන් කිහිපයක් මුලදී හොඳම මට්ටමේ කළත් කාලයක් යන විට එය සාමාන්‍යකරණය වී නැවතත් මේ තිබෙන තත්ත්වයට පත් වෙනවා. මේ ප්‍රධානතම අරමුණ SPPTD සංස්කෘතියත් පාසල තුළ නිර්මාණය කිරීම.
ඒ සඳහා ප්‍රමුඛ වන්නේ පාසලේ විදුහල්පතිතුමා. ගුරුවරයෙකු බිහි කිරීමේ ප්‍රධානතම වගකීම පවතින්නේ විදුහල්පති මත වේ. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ගුරුවරයෙක්. පාසල තුරට ආපු තමුන් යටතේ සිටින ගුරුවරයෙක් විශිෂ්ට ගුරුවරයෙක් බවට පත් කිරීම ගැනයි මේ කියන්නේ. විදුහල්පතිගේ සහ කමිටුවේ සුවිශේෂ වූ කාර්යභාරය අනුව ගුරුවරු විශිෂ්ටත්වයට පත් වෙනවා. ගුරුවරයාගේ විශිෂ්ටත්වය මත සිසුන්ගේ සාධන මට්ටම් හා පෞරුෂය ගොඩනැගෙන අතර ඉන් පාසලේ කීර්ති නාමය ඉස්මතු වෙනවා. ඒ වගේම දසත බැබලෙනවා. ඔබ SPPTD සංස්කෘතියක් ඇති කළ යුතුයි, වැඩසටහන් කළ යුතුයි. පාසලේ නායකත්වයන් මත සියල්ල තීරණය වේ. SPPTD සංස්කෘතියක් පාසල තුර ගොඩනැගීම පවත්වාගෙන යාම විදුහල්පතිගේ සහ කමිටුවේ ප්‍රධාන කාර්යභාරය බවට පත් වෙනවා. පාසල තුල SBPTD සංස්කෘතියක් අපිට අවශ්‍යයි. දෙමාපියන් දරුවන් බිහි කර හැදුවත් වැඩුවත් රටට දෑයට දරුවන් තනන්නේ ගුරුවරයා විසින්. රටේ ඉදිරි අනාගතයේ මුල්බර දරන්නේ ගුරුවරයා විසින්. අපට අවශ්‍ය ගුරුවරයෙකු නොව විශිෂ්ට ගුරුවරයෙක්. විශිෂ්ට ගුරුවරු. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ටීචර්ස්ලා අපිට ඕන. අපට අවශ්‍ය සම්බර පෞරුෂයකින් යුත් යහපත් ආකල්ප වලින් පූර්ණ වූ පුරවැසියෙක් සමාජගත කිරීම. ඊට සමගාමීව ඉහළ දැනුමෙන් හා කුසලතාවෙන් පරිපූර්ණ කිරීම ඉතා වැදගත් වෙනවා. මේ සඳහා ගුරුවරයා සෑම අතින්ම සන්නද්ධ විය යුතුයි. පරිපූර්ණ විය යුතුයි. ගුරුවරයා පරිපූර්ණ නොවී සිසුන් පරිපූර්ණ කරන්න බැහැ. ගුරුවරුන්ගේ නිපුණතා ඉහළ නැංවීමට මේ වගේ සැලැස්මක් ඔබේ අත්පොතේ තිබෙනවා. අපේම රට, අපේම අනාගත පරපුර වෙනුවෙන් ඔබ කැමතිද වෙනස් වෙන්න? සිසුන්ට හොඳ ඉගැන්වීමක් ලබා දීම සඳහා මා වෙනස් විය යුත්තේ කොහොමද? ගුරු නම්‍යශීලීතාවය මෙහිදී වැදගත්. ගුරුවරයා ජලය මෙන් වෙනස් විය යුතුයි. ජලය අදාළ භාජනයේ හැඩය ගනී. ගතානුගතික සම්ප්‍රදායෙන් මිදී නවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවක වැඩසටහන් සඳහා අනුගත වීම වැදගත්. සමාජයක් රටක් නිසිමකට ගැනීමේ ප්‍රධානතම වගකීම සහ භූමිකාව ගුරුවරයා සතු වෙනවා. ඒ ගුරුවරයා නිසි ලෙස හසුරුවන්නා විදුහල්පති. ඔබ බලන්න ගුරු පාර්ශ්වයෙන් සිදුවිය යුතු වෙනස්කම් සෑම විෂයකටම. ඉගැන්වීම ක්‍රම සම්පත් භාවිතය, ශිෂ්‍ය විවිධතා, සැලකීම හෝ නොසැලකීම. ඔබට අත්පොත භාවිතා කළ හැකි. වැඩිදුර විස්තර සඳහා මෙහි සක්‍රිය බව හා ප්‍රතිලාභ මොනවාද? What is the achievement? What is the outcome? මේ සඳහා මේ සාර්ථකත්වය මනින්න ඕන. SPPTD හි සාර්ථකත්වය මනින්නේ කොහොමද? ශේත්‍ර 8ක් අන්තර්ගතයි. ලකුණු 6 බැගින් ලකුණු 48ක් පිරිනැමෙන. මෙන්න ආකෘතිය. පාසල් මට්ටමින් නියාමනය සහ ඇගයීම. පාසල් මට්ටමින් තක්සේරුව, නියාමනය සහ ඇගයීම ඔබ මේ chart එකේ දකින්න. සියලුම chart වැඩිදුර අධ්‍යාපනය සඳහා අත්පොත භාවිතා කරන්න. විශේෂයෙන්ම ඔන්න අධීක්ෂණය කරනු ලබන ශේත්‍ර 8. ඒක ඔබට මේ විදිහට අපි හඳුන්වනවා. චක්‍රලේඛන සහ උපදේශ සංග්‍රහ ගොනු. අනුකමිටුව හා ඒ ක්‍රියාකාරීත්වය. SPPTD සම්බන්ධ පාසල් ප්‍රජාවේ දැනුවත්භාවය. SPPTD ලොග් පොත හා ලිපිගොනු යාවත්කන්නව පවත්වාගෙන යාම. අවශ්‍යතා හඳුනා ගැනීම, විශ්ලේෂණය හා ප්‍රමුඛතා කරණය. යොදාගත් ක්‍රම හඳුනා ගැනීම. වැඩසටහන් සැලසුම් කරණය හා ක්‍රියාත්මක කිරීම. නියාමනය හා වාර්තා කරන. විශිෂ්ට ගුරුවරයෙක් බිහි කිරීමට ඔබ සැමට සියලු ශක්තිය හා දිරිය ලැබේවයි අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රොෆෙෂනල් ටීචර් කෙනෙක්. මේ නියාමන ආකෘතිය අපි කමිටුවට වැදගත් වෙනවා. ඔබට මෙය අත්පොතෙන් ලබාගත හැකියි. මේ අනුව ලකුණු පිරිනැමීම සිදු වෙනවා.
පාඩම සැලසුම් කිරීම සූදානම් සටහන් භාවිතය ලකුණු 6යි. ඉගෙනුම් පළවලට ලකුණු 6යි. ඉගැන්වීම් ක්‍රම ශිල්ප තෝරා ගැනීමට ලකුණු 6ක් ලැබෙනවා. පාඩම් සැලසුම් ක්‍රියාත්මක කිරීමට ලකුණු 60යි. ප්‍රවේශයට ලකුණු 6යි. පාඩම් සංවාදයට ලකුණු 30යි. ඉගෙනුම් ඉගැන්වීම් සම්පත් භාවිතයට ලකුණු 6යි. පාඩම අවසන් කිරීමට ලකුණු 12යි. කාල කළමනාකරණයට ලකුණු 6යි. තක්සේරුකරණය සහ ඇගීම මුල් ලකුණු 22යි. තක්සේරු සහ ඇගීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ලකුණු 18යි. සමස්තයට ලකුණු 4යි. සමස්ත මුළු ලකුණු එකතුව ලකුණු 100න් ලබා දෙනවා. මීට අමතරව ගුරුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට බලපාන ගුණාත්මක ප්‍රශ්නාවලියකුත් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම ඇගීම් පත්‍රිකාවේ. ඔබ මේ දකින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම හා ඇගීම් පිළිබඳව නිරීක්ෂණ පත්‍රිකාවක්. මෙන්න මේ විදිහට එහි තොරතුරු අඩංගුයි. මේ කමිටුවට මෙන්න මේ විදිහට සූදානම් සටහන් භාවිතයේදී වාර සටහන අනුමත වී තිබීම, යාවත්කාන වී තිබීම, දින සති සටහන් තිබීම, දින හෝ සති සටහන් අනුමත වී තිබීම, දින සති සටහන අංග නිවැරදිව සටහන් වී තිබීම, ඉගෙනුම් ඵල සම්බන්ධව නිවැරදි වීම, පාඩමට උචිත වීම, ප්‍රායෝගිකව ඉටු කරගත හැකි වීම. මේ වගේ ආකෘතින් අපිට භාවිත කරන්න පුළුවන් ගුරුවරුන්ගේ උසස් මට්ටම පවත්වා ගන්න. ඉගැන්වීම් ක්‍රම ශිල්ප පිළිබඳව මේ තියෙන නිවැරදි බව, උචිත බව, ප්‍රායෝගිකව භාවිත කළ හැකි වීම. සැලසුම සම්බන්ධව යොදාගත් ක්‍රමවේදයේ උචිත බව, ශිෂ්‍ය අවධානය ලබා ගැනීම, ඉගෙනුමට පෙරඹුමක් ඇති කිරීම. ඒ ප්‍රවේශය සම්බන්ධව ගුරුවරයාගේ පිවිසීම පාඩමට. පාඩම සංවර්ධනය සම්බන්ධව පියවරෙන් පියවර පාඩම සංවර්ධනය, ශිෂ්‍ය ක්‍රියාකාරී ඉගෙනුම් අවස්ථා සම්පාදනය, ඉගෙනුමට පෙරඹීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීම, සිසුන්ගේ විවිධ දැනුම් මට්ටම් වලට ගැලපෙන රටාවක් අනුගමනය කිරීම, සැබෑ ජීවන අත්දැකීම් හා ගැලපීම, වාචික සංනිවේදනයේ පැහැදිලි බව. ඉගෙනුම් ඉගැන්වීම් සම්පත් භාවිතය සම්බන්ධව අවස්ථානුකූලව භාවිතා කිරීම, ඉගෙනුමට ඇති දායකත්වයේ ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් වීම. පාඩම අවසන් කිරීමේදී කරුණු සමාලෝචනය, ගුරු සමාලෝචනය වැදගත් ඒක. ඉදිරි පාඩම සඳහා ඉගි සැපයීම. ඒක ඉදිරි පාඩමට අදාළ වෙන හැටි. ඉගෙනුම් දීර්ඝ කිරීමේ ක්‍රම භාවිතය. කාල කළමනාකරණය සම්බන්ධව නියමිත වේලාවට පාඩම ආරම්භ කිරීම, අවසන් කිරීම, පාඩම පියවරවලදී කාලය නිසි ලෙස යොදාගෙන පියවරට අපි මෙහෙම මෙච්චර විනාඩි ගාණක් තියෙනවා කියලා ප්‍රවේශයට ඒ වගේ තියෙනවා නම් විනාඩි ගාණ මෙහෙමයි කියලා ඒ විදිහට අපි ඒ කාලය යොදාගත යුතුයි. අඩු වෙන්නෙත් නැතුව වැඩි වෙන්නෙත් නැතුව කාලය යොදා ගැනීම. ඊට පස්සේ තක්සේරුකරණය සහ ඇගීම. උපකරණ නිවැරදි වීම වෙන්න ඕන. අපි භාවිත කරන්නව නිර්ණායක. ඉගෙනුම් ඵල මැනීමට යෝග්‍ය වෙන්න ඕනේ ඒ දේ. අවශ්‍ය සිසුන්ට ප්‍රතිකාර සැලසීම මේ තුල සිදු වෙන්න ඕන. මෙන්න මේ විදිහට අපිට අවසාන ලකුණ ওই විදිහට ලකුණු තුලින් මැන බැලුවාම 100න් අපිට මනින්න පුළුවන්. ගුරුවරුන්ට ඉතින් තවත් මේ විදිහට ඇගීම් පත්‍රිකාව අපි ලබා දෙනවා. මෙන්න මේ විදිහට ඔබට කෙටි ප්‍රශ්න කිහිපයකට ඔබට පුළුවන් පිළිතුරු සපයන්න. ඔබ පාඩම අධීක්ෂණය කිරීමට හේතු මොනවාද? පාඩම ඉගෙනුම් ඵලයක් අරමුණක් වෙනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඉගෙනුම් ඵලයක අරමුණක ඇති සුවිශේෂ ලක්ෂණ මොනවාද? ඉතින් ගුරුවරු මේක දන්නවද කියලා බලන්න ඕන. නිපුණතාවයන් යනුවෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද? මේ ගැන ගුරුවරු දන්නවද? ශ්‍රී ලාංකේය අධ්‍යාපනය තුළ පොදු නිපුණතා කීයක් තියෙනවද? ඒ මොනවාද? පොදු නිපුණතාවයක් සහ විශේෂ නිපුණතාවයක් අතර වෙනස කුමක්ද? බලන්න මේ වගේ දැනුමක් ගුරුවරුන්ට තිබෙනවාද කියලා. මේ වගේ අර අපිට ආධාර වෙන බාහිර දැනුමත් විශේෂ අමතර වූ දැනුමත් අපිට තියෙන්න ඕනේ විශේෂ නිපුණතාවයන් ඔස්සේ උගන්වන්න. මෙන්න මේ වගේ නියාමන ආකෘතියක් තවත් ආකෘතියක් අපිට මේ විදිහට ගුරුවරුන්ට භාවිතා කරන්නත් පුළුවන්. ඔබට සුදුසු ආකෘතීන් මෙහි භාවිතා කළ හැකියි. ඔබට මෙහි ආකෘතීන් අත්පොතේ තිබෙනවා. වඩාත් වැඩි විස්තර සඳහා එය පරිහරණය කරන්න. මේ අනුකමිටුවට සුසාධ්‍ය කරුගේ ඇගීම ආකෘතිය. කලාප මට්ටමේ නියාමනය හා ඇගීම ආකෘතිය. මේ විදිහට. පළාත් මට්ටමේ නියාමන ආකෘතිය. මේ සෑම දෙයක්ම අත්පොතේ අඩංගුයි. මේ SPPTD අඛණ්ඩ ක්‍රියාවලියක්. ඉන් ඉගෙනුම් සංස්කෘතියක් බිහි වෙනවා. මේ මූලික හැඳින්වීමක් විතරයි.
වැඩිදුර විස්තර SBPTD අත්පොත්වල තිබෙනවා. ඉතින් ඔබට එය පරිහරණය කළ හැකි. රටේ මතු පරපුර උදෙසා අපේ එකම පැතුම පාසල් තුළ SBPTD සංස්කෘතියක්. ඒ තුළින් විශිෂ්ට ගුරු බවතෙක්. ඉතින් ඔබ සැමට මේ වීඩියෝව බැලුවාට මින් දැනුමක් ගත්තා නම් ඔබට ස්තුතියි. විශිෂ්ට ගුරු බවතෙක් බිහි කිරීම අපේ එකම පැතුමයි. විශිෂ්ට ඉගැන්වීම් ක්‍රියාවලියක් ලංකාව තුළ ස්ථාපිත වීම ඉතා වැදගත්. එහෙමනම් ඔබ සැමට විශිෂ්ට ගුරුවරයෙක් බවට පත්වීමට ශක්ති ධෛර්ය ලැබේවයි ප්‍රාර්ථනා කරමු. තවත් මේ වගේ අධ්‍යාපනික සහ වෘත්තීය වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්. මම ගුරු උපදේශක ශමිර ජයවර්ධන.